ශ්‍රද්ධාවන්ත පින්නතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආනාපාන සති භාවනාවක් තියෙනවා. විශේෂයෙන් ආනාපාන සති කියලා හඳුන්වන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන හුස්ම රැල්ල අරමුණු කරගෙන චිත්ත සමාධිය උපදවන භාවනා මාර්ගයක්. මේක බුද්ධෝත්පාද කාලවල පමණක් නෙවෙයි, අබුද්ධෝත්පාද කාලවලත් පැවති භාවනාවක්. බොහෝ සෙයින් බාහිර තාපසවරු ආනාපාන සතිය වඩලා ධ්‍යාන උපදවාගෙන බඹලෝ යන සිරිතක් තියෙනවා. එනිසා මේක අබුද්ධෝත්පාද කාලවලත් අන්‍යලබ්ධික බාහිර තාපසවරු භාවිතා කරන භාවනාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. මෙහිදී හඳුන්වන්න තියෙන විශේෂයෙන් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල. ආන කියන්නේ ඉහළ ගන්න හුස්ම රැල්ල. අපාන කියන්නේ පහළ හෙළන හුස්ම රැල්ල. ඒ දෙක සංදි වෙලා ආනාපාන කියලා වචනේ හැදලා තියෙනවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාස ඒක මේ වායෝ ධාතුවක් කියලා හිතනවා නෙමෙයි. එතන හුස්ම රැල්ල කියන සම්මුති වශයෙන්ම පිළිගන්නට ඕනේ. සම්මුති වශයෙන් අරමුණු කරගෙන තමයි ආනාපාන සතිය වඩනු ලබන්නේ. එයින් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිට වෙන තැන ස්පර්ශයක් සියුම් වශයෙන් දැනෙනවා. ඒ ස්පර්ශයේ අරමුණු කරගෙන ස්පර්ශයේ නිමිති කරගෙන හුස්ම රැල්ල බලන්නට ඕනේ. නාසිකා දොරටුව නෙමෙයි බලන්නේ, තොල නෙමෙයි බලන්නේ, හුස්ම රැල්ල. ඒ හුස්ම රැල්ල මේ ඇතුල් වෙන පිට වෙන වාරයක් ගානේ ඒක සිහියෙන් මෙනෙහි කරන්නට ඕනේ. එයින් අඟලක්වත් හුස්ම රැල්ල මේ නාසිකා දොරටුවෙන් ඇතුළට ගෙනියන්නේ නැහැ. කියන්නේ හිතන්නේ නැහැ. ඒ වගේම නාසිකා දොරටුවෙන් පිටට හිත යවන්නේ නැහැ. ඒ සමීපයේ සිහිය පිහිටුවාගෙනයි ආශ්වාස ප්‍රශ්වාස ආරමුණ මෙනෙහි කරන්නේ. ආනාපාන සති කියන්නේ ඒකයි. ඒකට ආනාපාන සති භාවනාව අබුද්ධෝත්පාද කාලවල අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන ආත්මා භාවයේදී පවා ආලාර කාලා මුද්දකරා පුත්‍ර එවැගේම අසිත කාල දේවලාදී බොහෝ තාපසවරු භාවිතා කරලා තියෙනවා. අපේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ ඉපදී 5 වෙනි මාසයේදී දමගසෙවණේදී තමන් වහන්සේ කාගේවත් උපදේශයක් නැතුව මේ ආනාපාන සතිය වඩලා ප්‍රථම ධානය ලැබුව බව බුද්ධ චරිතයේ සඳහන් වෙනවා. එනිසා මේ ආනාපාන සති භාවනාව බුද්ධ ශාසනයේ තියෙන විශේෂතම භාවනාවක්. මේක මහා පුරුෂ භාවනාවක් හැටියට බුද්ධ ශාසනය හඳුන්වනවා. හේතුව ලෝ පහළ වෙන සීලම සරුවඥන් වහන්සේලා බොමුලාරා වැඩේදගෙන බුදු වීම සඳහා භාවනා කමඨං ආරම්භ කිරීමේදී පළමුවෙන් පටන් ගන්නේ ආනාපාන සති භාවනාවයි. එනිසා මේ කිතා විශේෂ භාවනාවක් හැටියට බෞද්ධ භාවනාවක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන් මුලින් සඳහන් කළාසේම අබුද්ධෝත්පාද කාලවල අබෞද්ධ තාපසවරු පවා ආනාපාන සතිය වඩන බව අපි සඳහන් කළා. නමුත් දැන් අපි බුද්ධ ශාසනය තුලදී වඩනු ලබන්නේ බුදුරජාණන් වහන්සේදී වදාළ උපදේශානුව බෞද්ධ භාවනාවක් වශයෙන් වේ. ඒ සඳහන් වෙනවා ආනාපාන සති යස්ස පරිපුන්නා ස්වභාවිතා අනුපොබ්බම් පරිචිතා යථා බුද්දේන දේශිතා සෝ ඉමං ලෝකම් ප්‍රභාසේති අබ්බාමුත්තෝ වචන්දිමා කියන මේ ගාථාවෙන් යම් කෙනෙකු ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් භාවිතා කරනවා නම් අංග සම්පූර්ණ ලෙස වඩනවා නම් ඒතනත්තා මේ ස්කන්ධ ලෝකේ බබළුවනවා කියන එක සඳහන් වෙනවා. හරියට 15ක් පොහොව දාසක වලාගෙමින් මිදුනා වූ පූර්ණ චන්ද්‍රයා බබලන්නාseම මේ ලෝකේ බබළුවනවා කියන එක සඳහන් කරලා තියෙනවා. එනිසා මේක බුදුරජාණන් වහන්සේ විසින් දෙසූ භාවනාවක් හැටියටයි අපි සඳහන් කරන්නේ. අපි දන්නවා මහා සතිපට්ඨාන සූත්‍රයේහි භාවනා කර්මස්ථාන 21ක් තියෙනවා. ඒ මුලටම දේශනා කළ තියෙන ආනාපාන සතියයි. ආනාපාන සතිය පදනම් කරගෙන මේ කියන අනිකුත් භාවනා සියල්ලම වඩන්න පුළුවනි. ඒ වගේම දීඝනිකායේ දීර්ඝ වශයෙන් ආනාපාන සති දේශනාවක් සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මජ්ක්‍ධිම නිකායේ දේශනා කරලා තියෙනවා. එසේම ගිරිමානන්ද සූත්‍රයේ මහා රාළෝවාද සූත්‍රයේ තවත් සංයුත්ත නිකාය ආනාපාන සති සංයුත්තයේ එවැගේම කුද්දක නිකායේ පරිසම්විදා මග්ග පාළියේ විනය පිටකයේ පරාජිකා පාළියේ අභිධර්ම පිටකයේහි විභංග ප්‍රකරණයේහි
මේ තැන්වල ආනාපාන සතිය සවිස්තරව දේශනා කළා තියෙනවා. එනිසා මේ බුද්ධ භාවනාවක් හැටියට බෞද්ධ භාවනාවක් හැටියට ආනාපාන සතියේ ඊටාම ගෞරවයෙන් අපි පිළිගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ අන්‍ය ආගම් වලත් ආනාපානසති භාවනාව ඇද්ද? ඒ දෙක වෙන් කරගන්නේ කොහොමද? අන්‍ය ආගම් වලත් ආනාපාන සති භාවනා ක්‍රම තියෙනවා. ඒක මේ අපේ බෞද්ධ භාවනාවට ආත්පසින් වෙනස්. අපි අහලා තියෙන හට යෝගීන්ගේ භාවනාවක් ප්‍රාණායාම කියලා. ප්‍රාණායාම කියන්නේ හුස්ම රැල්ල දික් කරමින් දීර්ඝ වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳීමේ පුරුද්ද ඇති කරගන්න භාවනාවක්. ඒක මේ යෝග භාවනාවක්. ඒ ධ්‍යාන වැඩිවීමක් හඳුන්වන්නේ නැහැ. එතන හඳුන්වන්නේ ශරීර සෞඛ්‍යය ඇති කර ගැනීම. තවත් ක්‍රමයක් දක්වනවා ප්‍රාණායාම කියලා. ප්‍රාණායාම කියන්නේ හුස්ම රැල්ල පාලනය කිරීමේ ප්‍රතිපදාවක්. එයිනුත් ධ්‍යාන වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ හට යෝගීන්ගේ ප්‍රාණායාම වශයෙන් ගන්න ආනාපාන සතියෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් පළමු කොට හුස්ම රැල්ලක් ගන්නවා නම් ඒක ගණන් කරනවා. 1 සිට 10 දක්වා ගණන් කරනකම් හුස්ම රැල්ල ගනිමින් ඉන්නවා. ඊළඟට 1 සිට 10 දක්වා හුස්ම රැල්ල රඳවාගෙන ඉන්නවා. නැවත ඊළඟ නාසිකාසිය දුරින් 10 දක්වා ගණන් කරනකම් හුස්ම රැල්ල පිට කරනවා. එහෙම ගිහිල්ලා ටිකෙන් ටික වැඩි කරලා 100 දක්වා 1 සිට 100 දක්වා ගණන් කරනකම් හුස්ම රඳවාගෙන ඉන්න පුරුදු වෙනවා. ඒකට කියන කුම්භක කියලා. ඒ කුම්භක කියන්නේ වැඩි වේලාවක් හුස්ම රඳවාගෙන ඉඳීමේ ශක්තියක්. ඉතින් ඒකෙන් ඊය බලාපොරොත්තු වෙනවා මේ ධ්‍යාන ශක්තිය අවදි කරවා ගන්න. කුණ්ඩලිනී කියන ධ්‍යාන ශක්තිය අවදි කරගන්න ඒගොල්ලෝ මේ වැඩේ කරන්නේ. තවත් ඉතින් ඔය ප්‍රාණායාම ක්‍රමයෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා එවාගේම යෝග භාවනා ක්‍රම තියෙනවා. ඒ ඔක්කොම බෞද්ධ භාවනා නොවේ. ඒවා සමහර යෝගීන්ට විශේෂ අනතුරු සඳහා නැත්නම් අසනීපකම් පිණිසද හේතු වෙලා තියෙනවා. අපි දැකලා තියෙනවා අපේ බුද්ධ ශාසනය තුල භාවනා කරන සමහර යෝගීන් මේ හුස්ම රැල්ලේ මුල මැද අග බලන්න යනවා. ඒ කියන්නේ හුස්ම රැල්ලේ ඉහළට ගන්න හුස්ම රැල්ලේ මුල නාසිකාදරටුව මැද හෘදය අග නාභිය. පිට කරන හුස්ම රැල්ලේ මුල නාභිය මැද හෘදය අග මේ නාසිකාදරටුව. ඔය අවස්ථා තුනට හිත යොමු කරමින් හුස්ම රැල්ල අනුව හිත මෙනෙහි කරන්න ගියොත් මොකද වෙන්නේ? ඒ ශරීරයේ කොහොම වෙනස්කම් ඇති වෙනවා. ආනමන, විනමන, සන්නමන, පනමන, ඉන්ජන, කම්පන, චලන ආදී බොහෝ අවස්ථාවන් පත් වෙන. ඉතින් ඉස්සරහට නැමෙන්න ගන්නවා, පස්සට නැමෙන්න ගන්නවා, වමට නැමෙනවා, දකුණට නැමෙනවා, කම්පණය වෙනවා, වෙවුලනවා, තිගැස්සෙනවා, හුස්ම රැල්ල බොහොම වේගවත් වෙනවා. ඔය වාගේ දේවල් සිදු වෙනවා. ඒකෙන් සිත සමාධියක් උපදින්නේ නැහැ. ඒක නොකළ යුතු බව බුදුරජාන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළා කියනවා. ඒ නිසා මේ බෞද්ධ භාවනාවයි අන්‍ය මේ ශාස්ත්‍රවරුන්ගේ තියෙන භාවනාවයි වශයෙන් ආනාපාන සතියක වෙන් කර ගන්නටම ඕනේ. බෞද්ධ භාවනා හැටියට බුදුරජාණන් වහන්සේ දේශෝ ක්‍රමය අපි ඉදිරියට සවිස්තරව හඳුන්වන්න බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ බුද්ධ ආගමේ ආනාපාන සති වඩන මූලික උපදේශ කුමක්ද? බුදුරජාණන් වහන්සේ සෑම භාවනා කර්මස්ථානයක් ගැන මූලික උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම විවේක ස්ථානයක් අත්‍යවශ්‍යයි ආනාපාන සතිය වඩන්න. ආනාපාන සතිය කියන්නේ හුස්ම රැල්ල අරමුණු කර ගැනීමනේ. ඒකට බොහොම නිහඬතාවක් තියෙන්නට ඕනේ. ජනාවාසයෙන් දුරස්තර තැනක් වෙන්නට ඕනේ. ඒ සඳහා මනුෂ්‍ය වාසයෙන් සැතපුමක්. ඉස්සර කාලේ කියන මේ බඹ 500යි කියලා. ඒ කියන්නේ අද කාලේ හැටියට කිලෝමීටර් දෙකකට වැඩි ප්‍රමාණයක්. ඉතින් එච්චර දොර ප්‍රමාණයකින් පිහිටි ආරණ්‍යයක් එහෙම නැත්නම් අභ්‍යවකාශයක් ගල් තලාවක් වැලි තලාවක් වැනි තැනක වෙන්නට ඕනේ. ඊළඟ නැත්නම් රුක්ක මූලයේ කියන්නේ සතුන්ගෙන් සර්පයන්ගෙන් හිංසාවක් පීඩාවක් නොවන ගහක් මුලට වෙලා භාවනා කරන්න පුළුවන් නිහඬතාවය ඇති තැනක. ශූන්‍යාගාරය කියන්නේ මනුෂ්‍ය වාසයක් නැති මනුෂ්‍යයන්ගේ කටහඬක් ඇහෙන්නේ නැති නිශ්ශබ්ද තැනක් නිවසක්. මෙන්න කුටියක් සේනාසනයක් ආවාසයක් වගේ වෙන්න පුළුවන්. ඒතකොට ඒ කියන්නේ විවේක ස්ථානයක් අවශ්‍ය වන්නේ මේ භාවනාවට මේ බාහිර ශබ්ද වාද්‍ය බාධාවක් නිසායි. මේ විවේක ස්ථානයක් හදාගෙන ඊට පළමුවෙන් තමාගේ ඉරියව්ව සකස් කර ගන්නට ඕන සීලයක පිරිසිදු කරගෙන තමන්ගේ සීලය පිරිසිදුව තියෙන්නට ඕනේ.
සීල පාරිශුද්ධිය හැම භාවනාවකටම අත්‍යවශ්‍යයි. ගිහි කෙනෙක් නම් තම ආරක්ෂා පංච සීල, ආජීවශ්‍රමක සීල, අෂ්ටාංග සීල, දස සීල ආදී සීල ධර්මයන් අංග 8කින් රැකිලා තියෙන්නට ඕනේ. අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාස, විඤ්ඤුප්පසත්ත, බුජිස්ස, විඤ්ඤුප්පසත්ත, අපරාමට්ඨ, සමාධි සංවත්තනික කියන 8 ආකාරයෙන්ම සීලයේ සවිසුද්ධව තියෙන්නට ඕනේ. ඒ අඛණ්ඩ කියන්නේ සීලයේ මුලින් අගින් නොකැඩී තියෙන්නට ඕනේ. අච්ඡිද්‍ර කියන්නේ මැදින් ශික්ෂාපද නොමිදී තියෙන්නට ඕනේ. අසබල කියලා කියන්නේ පේලි වශයෙන් ශික්ෂාපද නොමිදී තියෙන්නට ඕනේ. අකල්මාස කියන්නේ තනින් ශික්ෂාපද නොමිදී තියෙන්නට ඕනේ. බුජිස්ස කියන්නේ මේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, නම්බුනාම, යසීසුරු මේවා නොපතා, වැඳුම් පිදුම් නොපතා නිස්සාරණාධ්‍යාසයෙන් සීලය රකින්නට ඕනේ. විඤ්ඤුප්පසත්ත කියන්නේ බුදුපසේ බුදුමහරහත් වැනි උතුමන් අපේ සීලය දැක්කොත් සාදු කියා සතුටු වෙන්න පුළුවන් හැටියට අපි සීලය රැකලා තියෙන්නට ඕනේ. අපරාමට්ඨ කියලා කියන්නේ මේ සීලයෙන් මට දිව්‍ය සම්පන්න ලැබේවා, මහේසාක්‍ය දේවත්වයටපත් වෙන්න ලැබේවා, බ්‍රහ්ම ලෝකයන්ට ලැබේවා, චක්‍රවර්ති වෙන්න ලැබේවා ආදි වශයෙන් භව සංසාරයේ ලෞකික සම්පත් නොපතා රක්නා සීලයක් වෙන්නට ඕනේ. සමාධි සංවත්තනය කියන්නේ මේ ක්‍රම 7න් පිරුවා නම් ආරක්ෂා කළා නම් සීලයක්. ඔහුගේ සිත ඕනෑම ගහක් මුලට ගියත්, ගල් තලාවකට ගියත්, වැලි තලාවකට ගියත්, ස්ථානකට ගියත් හිත සමාධි වෙනවා. ඒ සමාධි වෙන තරමට සීලය සුවිසුද්ධයි. අන්නේ විදිහට සීල විසුද්ධිය ඇති කර ගැනීම භාවනාවට අත්‍යවශ්‍යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා ආනාපාන සතිය වඩන්නට උඩුකය කෙලින් තබාගෙන බද්ධ පරියන්කෙන් වාඩි වීම අත්‍යවශ්‍යයි කියලා. ඉතින් බද්ධ පරියන්කේ හැමදෙනාටම අපහසු වෙන්න පුළුවන්. නමුත් කොයි හරි විදියකින් උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් ඔය කසින භාවනාදීටවත් එච්චර උපදේශයක් දීලා නැහැ. ඒකට සාමාන්‍ය සැප ඉරියව්වකින් වාඩි වෙන්න කියලා තියෙන්නේ. මෙතන තියෙන්නේ ආනාපාන සතියේට උඩුකය කෙලින් තබාගෙන, බෙල්ල හොඳින් කෙලින් තබාගෙන, පිටකොන්ද හොඳින් කෙලින් තබාගෙන වාඩි වෙන්නට ඕනේ. අපේ පැරණි ගරු කටයුතු ස්වාමින් වහන්සේලා කියලා දීලා තියෙන එක නැගෙනහිර දිස බලාගෙන නැත්තම් උතුරු දිශා බලාගෙන වාඩි වීම වඩාත් හොඳයි කියලා. ඒ කෙසේ නමුත් දිශාව ගැන නොසිතා නමුත් උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අත්‍යවශ්‍යයි. ඒ මොකද උඩුකය කෙලින් තබා ගැනීමේ අවශ්‍යතාව අපේ මේ පිටකොන්දු පේලියේ තියෙනවා කටු 18ක්. ඔය කටු 18 දෙපැත්තට තියෙනවා කියක් දැති වැනි මේ කටු. ඒවා අපි ඉස්සරහට හෝ මේ පස්සට හෝ දෙපැත්තෙන් තන් පැත්තකට හෝ නැමිලා තියෙනවා නම් මාංශ පේශිවල තෙරපෙනවා ඒ කටු. එතකොට අපට වේදනාව එනවා සියුම් වශයෙන්. එතකොට අපට ශරීරයේ ඉරියව්ව වෙනස් කරන්න වෙනවා. මොකද මේ භාවනා වැඩිීමේදී ආරම්භ අවස්ථාවේදී පැයකමාරක් දෙකක්, පැය දෙකමාරක්, පැය තුනක් වුණත් එක ඉරියව්වේ නොසැලී ඉන්න පුරුදු වෙන්නට ඕනේ. ඒ සඳහා උඩුකය කෙලින් තබා ගැනීමෙන් වේදනාවක් නැතුව ඉන්න පුළුවන් වෙනවා. මෙන්න මේක එක කාරණයක්. අනික් කාරණේ තමයි මේ හුස්ම රැල්ල මුල් ආරම්භයේදී ගොරෝසුවට ඕලාරිකව පවතිනවා. නමුත් හිත සාන්ත වෙන්න මේ හුස්ම රැල්ල සියුම් වෙනවා. ඒ සියුම් වෙනකොට බෙල්ල හරි පිටකොන්ද හරි නැමිලා තියෙනවා නම් නාසිකාග්‍රේ දැනෙන්නේ නැති වෙනවා. හරියට ඉරිජුව පිටකොන්ද බෙල්ල හොඳින් කෙලින්ව තියෙනවා නම් ඒ සියුම් වූ හුස්ම රැල්ල නාසිකාග්‍රේ ස්පර්ශ වෙන හැටි දකින්න ලැබෙනවා. මේ දැක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා හුස්ම රැල්ල සියුම් උනත් දැක ගන්න පුළුවන් වෙන්නේ උඩුකය කෙලින් තබා ගැනීම නිසා. උඩුකය කෙලින් තබා ගන්න උපදෙස් දීලා තියෙනවා. තවත් කාරණයක් තමයි මේ සඳහා සිහිය ඊටාම අවශ්‍යයි. බොහෝම ප්‍රසන්න සිහියක් අවශ්‍යයි. අපේ පිටකොන්ද කෙලින් හරියට තියෙනවා නම් ඉරිජුව අපේ පිටකොන්ද පේලියනේ තියෙන මේ සුසුම්නාව කියන වාමේ ශරීරයේ ධාතුව ගමන් කරන අවයවය. එතකොට ඒක කෙලින්ම මොළයට පහසුවෙන් ලේ ගමන වැඩ කරන්න පටන් ගන්නවා. ඒ පහසුවෙන් වැඩ කිරීම නිසා මනස බොහෝම ප්‍රසන්නව පවත්වා ගන්න පුළුවන් වෙන ඉස්සරහදියක් එන්නේ නැතුව හොඳට හිත සිසිල්ව මොළයේ සිසිල්ව පවතින බැවින් මන සිහිය මන නුවණ අපට පවත්වා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබාගෙන වැඩ වාඩි වීම අත්‍යවශ්‍යයි කියන එක බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා.
ඒකම තමන්ගේ අතීත දේවල් හිතින් අත්හරින්නට ඕනේ. අනාගතයේ දේවල් හිතින් අත්හරින්නට ඕනේ. දැන් කරන්න තියෙන දේවල් හිතින් අත්හරින්න ඕනේ. කරන කියන සියලුම බාහිර වැඩවලින් හිත වෙන් කර ගන්නට ඕනේ. වෙන් කරගෙන නාසිකාදරටුව සමීපයෙහිම සිහිය පිහිටුවා ගන්නට උපදෙස් දීලා තියෙන්නේ. සෝ අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේක තමයි මූලික උපදේශය. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කිව්වේ නාසිකා දොරටුවේහි හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන ස්ථානයෙහි සිහිය පිහිටුවා ගන්නට ඕනේ. හුස්ම රැල්ල කෙරෙහි එතෙන්නම සිහිය පිහිටුවා ගන්නට ඕනේ. දැන් සමහර යෝගාවචරයේ ඇහැ පියාගෙන ඈත බලා ගන්නවා වගේ හිතින් බලනවා. එතකොට මේ කරමුණු වෙන්නේ නැහැ. ඒ වගේම S2 අරගෙන බලනවා. එතකොට සිතට අරමුණු කරගන්න අපහසුයි. S2 තද කරන්නේ නැතුව සාමාන්‍යයෙන් පියාගෙන ඒ හුස්ම රැල්ල ඇතුල් වෙන පිට වෙන ස්ථානයේහි සිහිය පිහිටවාගෙන මෙනෙහි කරන්නටයි උපදෙස් දීලා තියෙන්නේ. ඒක ඉතින් අනුපිළිවෙලක් තියෙනවා අපේ පූර්ව ආචාර්යයන් වහන්සේලා දක්වලා ගණනා, අනුබන්ධනා, පුසනා, තපනා, සල්ලක්කනා, විවර්තනා, පාරිශුද්ධිය, තේසංච ප්‍රතිපස්සනා කියලා මාතෘකාටකින් දක්වලා තියෙනවා. ඒවා අපි දෙවනුව සවිස්තරව පැහැදිලි කරන්න පුළුවනි. දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මූලික උපදේශ ටික පමණක්. එනිසා මේ විදිහට විවේක ස්ථානයකට වීම, සීලේ පිරිසිදු කර ගැනීම, බුද්ධ රත්නයේට, ධර්ම රත්නයේට, සංඝ රත්නයේට, ආචාර්යයන් වහන්සේලාට ජීවිතේ පූජා කර ගැනීම, බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ස්වල්ප වේලාවක් සිහිපත් කරලා ආචාර්ය ගුණ සිහිපත් කරලා සමාව ගැනීම, ඊළඟට මෛත්‍රිය ස්වල්ප වේලාවක් වැඩිම, පිළිකුල් භාවනා ස්වල්ප වේලාවක් වැඩිම, මරණානුස්සතිය ස්වල්ප වේලාවක් වැඩිම, මේ ටික සම්පූර්ණ කරලා අදිෂ්ඨානයක් තියාගන්නවා. මෙච්චර වේලාවක් පැයකමාරක්, පැය දෙකක්, පැය තුනක් හරි තමන් කැමති වේලාවක් අදිෂ්ඨාන කරගන්නවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ගමන්ගත් මඟඵල නිවන සඳහා හේතු වෙන භාවනා මාර්ගයක් මා මේ අනුගමනය කරන්නේ. එනිසා මගේ මේ භාවනා මාර්ගය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා ආબોධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මා මහ නිවන පිණිස හේතුපනිශ්‍රේ වේවා කියලා අදිෂ්ඨාන තබාගෙන බොහොම සංසුන් මනසින් මන සිහියෙන් යුතුව නාසිකාදොරටුව සමීපයේ සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල අරමුණු කළ යුතුයි කියන එක බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන මූලික උපදේශයයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ආනාපාන සති වැඩිීමේදී මූණ පාන ගැටලු මොනවද? සෑම භාවනාවකටම බාධක බොහෝම තියෙනවා. ඒ ප්‍රධාන බාධක වශයෙන් හඳුන්වන්න තියෙන්නේ නීවරණ. නීවරණ කියලා අපේ సంతානෙට බාධක ධර්මතා තියෙනවා පහක්. ඒ පහ බෙදලා යනකොට 8ක් වෙනවා. එතකොට ඒ කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ. කාමච්ඡන්ද කියන්නේ ආශා කරන දේවල් සිහියට නැගීම. ඒක ලොකු බාධාවක්. ඒ කියන්නේ දැන් සීලවන්තයන් නොයේ ඕලාරික දේවල් හිතනවා නෙමෙයි. සුළු සුළු දේවල් පවා හිතෙනවා. මට මෙහෙම තිබුණා නම් හොඳයි, අහවල් දේ ලැබුණා නම් හොඳයි. ඒක මේ දේවල් හිතෙනවා. ඒ හිතෙන දේවල් ගැන හිත ආසාවක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අහවල් කරන්ට යන්න නැත්නම් හොඳයි, අහවල් විදිහේ වාහනයක් ගන්න නැත්නම් හොඳයි, මේ විදිහ හොඳ ආශ්‍රයයක් ලැබුණොත් හොඳයි. ඔය જાති හිතෙනවා. ඒ විදිහ ඇති වෙන ආශාවල් කාමච්ඡන්ද නීවරණේ හැටියට හඳුන්වනවා. ඒක බාධාවක්. ඒ නිසා එවැනි නීවරණයන්ගෙන් හිත බාධා වෙනවා මේ භාවනාවට. ව්‍යාපාද කියන්නේ නුරුස්සන ගතිය. භාවනා කරන යෝගාවචරය සීලවන්තයෙක් බැවින් ඔය අර වෛර තරහ එච්චර තියාගන්නේ නැහැ. නමුත් සමහර විට අනුන් ගැන සිහිපත් වෙලා අසවලා මට මෙහෙම කරලා තියෙනවා නේද? මෙහෙම කියලා තියෙනවා නේද? මෙහෙම අලාභ කරලා තියෙනවා නේද? ඒ පුජ්‍යලයන් ගැනත් හිතෙනවා. සමහර තමන්ගේ ශරීරය ගැනම දැන් සමහර භාවනා කරනකොට මැස්සෙක් කැවිලා මූණේ වහනවා. ඒ තරහා යනවා. ඒක එලවන්න හිතෙනවා. මුදුනේ කැවිලා විදිනවා. ඒක එලවන්න හිතෙනවා. එතකොට මේ නීවරණ අතරින් දැන් තම හිතේ නුරුස්සන ගතිය එනවා නම් මොන හරි දෙයකට ඒක ව්‍යාපාද නීවරණයක්. ඒකත් බාධාවක්. තීන මිද්ද කියන්නේ හිතේ චෛතසිකයන්ගේ ඇලිමැලිකම.
ඒ කියන්නේ දැන් ඉතින් භාවනා කරගන්න බෑ. මට මේ රිදෙනවා. එහෙම නැත්නම් අද බෑ හෙට පුළුවනි. ඔය වාගේ අර භාවනා කරන්න මන්දෝත්සාහය වෙනවා නම් ඒක තීන මිද්ද වෙනවා. ඒ තීන මිද්ද කියන මේකත් අන්ධකාරයක් හිතේට නීවරණයක්. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ හිතේ කොච්චරවත් විසිරී යනවා. කොයි ලෙසකින්වත් නවත්තන්න බෑ හිත විසිරී යනවා. කුක්කුච්ච කියන්නේ නොකල කුසල් ගැන කළ අකුසල් ගැන පසුතැවිලි එනවා. ඒවත් උද්දච්ච කුක්කුච්ච නීවරණයක්. විචිකිච්ඡා කියන්නේ මේ භාවනාව හරිද? මේ භාවනාව බුද්ධ දේශනාවක්ද? මේකේ ප්‍රතිඵල සාර්ථක වෙයිද? ඔය වගේ දේවල් නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. දහම් ගැටලු ගැන සැක ඇති වෙන්න පුළුවන්. ඒකත් බාධාවක්. ඔය කියන නීවරණ පහත් මේ භාවනාවට විශේෂයෙන් බාධක වෙනවා. අනිත් දේවල් තමයි අර වෙන දේවල් ඔක හිතට ගලාගෙන ඉන්න පටන් ගන්නවා. භාවනා කරනකොට තමයි කලින් කරපු කීප දේවල් අලුත් වෙලා වගේ මතක් වෙලා එනවා. නිතරම මතක් වෙලා එනවා. ඒකත් එක්තරා බාධාවක්. ඒකත් එක්තරා උද්දච්චයට අයිති වෙනවා. ඒකම සමහර යෝගාවචරයන් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල නිමිති කරගෙන වෙන අරමුණු සිහි කරනවා. දැන් මෙතන බුදුරජාණන් වහන්සේගේ උපදේශ දීලා තියෙන්නේ ආස්වාස ප්‍රස්වාස රැල්ල හුස්ම රැල්ලක් හැටියට සම්මුතියෙන් හිතාගෙන ඒක මෙනෙහි කරන්නටයි. ඒක මෙනෙහි කිරීමේ මුලින්ම තියෙනවානේ ගණන් කිරීමක්. මේ හිත විසිරී යාම වළක්වා ගන්න ගණන් කිරීමක් තියෙනවා. ඒක ක්‍රම කීපයකට විසුද්ධි මාර්ගයේ තියෙනවා. දැනට වර්තමාන කාලේ කුරුමරට ප්‍රධාන කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් වන පූජනීය පා අවසයාඩෝ ස්වාමීන් වහන්සේ තවත් සරල ක්‍රමයක් ගණන් කිරීමට උගන්වනවා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස අතුරින් පළමුවෙන් හුස්ම ගැනෙනකොට ආශ්වාස 1යි 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 කියලා ඒක ඉවර වෙනකම් ගණන් කරනවා. හුස්ම රැල්ල හෙලනකොට ප්‍රශ්වාස 1යි 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 කියලා ඉවර වෙනකම් මෙනෙහි කරනවා. මහන්සි නැතුව. ඊළඟට හුස්ම ගැනීමේදී ආශ්වාස 2යි 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 කියලා මෙනෙහි කරන ඉවර වෙනකම්. හෙලනකොට ප්‍රශ්වාස 2යි 2යි 2යි. කොහොම 8ක් දක්වා ගණන් කරනවා. විසුද්ධි මාර්ගය දක්වන්නේ 10 දක්වා ගණන් කරන්න. ඊට වඩා ඈතට ගෙන යන්න එපා. ඒ වගේම 5ට වඩා අඩුවෙන් නවත්තන්නත් එපා කියලා සඳහන් වෙනවා. මොකද හිත 10ට වඩා ඈතට ගණන් කරන්න පුරුදු වුණොත් හිත ගණන් ඔස්සේ දුවනවා. ඊට වඩා 5කින් නවත්තන්න ගියොත් හිතට ඉඩ කඩමැදි වෙනවා මෙනෙහි කරන්න. මහන්සි වැඩි වෙනවා. ඒ නිසා 1 සිට 10 1 සිට 10 ඒ විදිහට හරි 1 සිට 8 1 සිට 8 දක්වා හුස්ම රැල්ල අනුපිළිවෙලින් මෙනෙහි කරනවා. ඔය හුස්ම රැල්ල මෙනෙහි මේ ගණන් කිරීමේ මෙනෙහි කිරීමේදී විශේෂයෙන්ම ගණන් ඔස්සේ නෙමෙයි හිතන්නට තියෙන්නේ. ගණන වරදිනවා නම් ඒකෙන් කෙරෙන්නේ හිත විසිරී ගිහිල්ලා. අයත් 1 සිට පටන් ගන්න ඕනේ. වරදින් නැතුවම විනාඩි 10ක් 15ක් පේලියට මේක පේලියට ලිසිසේ එක හුස්ම රැල්ලක්වත් කඩ නොවේ ගණන් කරගන්න පුළුවන් වුණා නම් ඔහුගේ හිත විසිරී ගිහිල්ලා නැහැ. එහෙනම් ඊට පස්සේ කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස කියන වචන දෙක පමණක් භාවිතා කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල දිගින් දිගට පවතින හැටි බලා ගන්නවා, කෙටි කෙටි එන හැටිට බලා ගන්නවා. බලාගෙන දැන් හුස්ම ගැනීම දිගින් කෙරෙනවා නම් හුස්ම ගැනීමේ සිට අවසාන දක්වාම ආශ්වාස 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 කියලා ඒකට කියන අනුබන්ධනා කියලා. ඊළඟට හුස්ම රැල්ල පිට කරනකොට ටිකක් වැඩි වෙලාවක් පිටක වෙමින් තියෙනවා නම් ප්‍රශ්වාස 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 කියලා මෙනෙහි කරනවා. කෙටි කෙටියෙන් කරනවා නම් ඒක සැරේ හිතන්න පුළුවන්. වේගයෙන් හුස්ම රැල්ල වැටෙනවා නම් හුස්ම ගන්නකොට ආශ්වාස, හෙලනකොට ප්‍රශ්වාස. ඒ වගේ මෙනෙහි කරනවා. ඒ විදිහට අනුබන්ධනා වශයෙන් කරගෙන යනකොටයි ඊට පස්සේ අර පුසනා කියන මේ ස්පර්ශය අනුහිත තැම්පත් වීමට පටන් ගන්නෙ. ඒකයි බුදුරජාණන් වහන්සේ දෙසූ දේශනා පිළිවෙල. ඒකේ තව ඉදිරියට තියෙනවා මාතෘකා කීපයක්. පුසනා, තපනා, සලකනා, විවට්ටනා, පාරිශුද්ධ ආදී වශයෙන්. දැන් මෙතෙන්දී අපි සලකා ගන්න ඕනේ මේ බෞද්ධ භාවනා වෙන් කරගන්න හැටි. තව ක්‍රමයක් හඳුන්වනවා අපි අහලා තියෙනවා. හුස්ම ගන්නකොට බුද්ධෝ 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 කියන. හුස්ම හෙලනකොට බුද්ධෝ 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 කියන. ඒක ආනාපාන සතිය නෙවෙයි. එතන ගන්නේ බුද්ධානුස්සති භාවනාවක් පමණයි. එතන අරමුණේ තියෙන්නේ බුද්ධ ගුණයක්.
ආශ්වාස ප්‍රශ්වාස කියන එක සම්මුතියක්, බුද්ධෝ කියන එක පරමාර්ථයක්. එනිසා එතන මේ ධ්‍යාන වැඩිවීමක් සිදු වෙන්නේම නැහැ. එතන චිත්ත සමාධියක් මේ උපචාර වශයෙන් ඇති වෙන්න පුළුවන්. එනිසා ඒකිනුත් අපි වෙන් කර ගන්නට ඕනේ ආශ්වාස ප්‍රශ්වාස කියන හුස්ම රැල්ල කෙරෙහි පමණයි හිත පිහිටවාගෙන ආශ්වාස ප්‍රශ්වාස භාවනා වැඩි යුතු වන්නේ. ඉතින් මේ කියන උපදේශයන් මනමින් අනුගමනය කරතොත් තමයි භාවනාවේ ඉහළට දියුණු වීමට පුළුවන්කම තියෙන්නේ. මේ භාවනා කිරීමේදී විශේෂයෙන් වැඩි වේලාවක් එක ඉරියව්වේ ඉන්නට වෙනවා. එක වෙලාවෙන් ඉරියව්වක ඉන්නට වෙන්නේ ඕනෑම ආධුනික යෝගාවචරයෙකුට හිතයි ගතයි තැන්පත් වීමට විනාඩි 45ක් පැයක් විතර යනවා. හිතේ චලනයක් නැතුව හිත සංසුන් කරගන්නත්, කයේ චලනයක් නැතුව කය සංසුන් කරගන්නට විනාඩි 45ක් පැයක් තරම් යනවා. එතකොට ඉතින් දිනවත නැගිට්ටොත් ආයත් මුල ඉඳලා යන්න වෙනවා. ඒ නිසා විනාඩි 45කින් පැයකින් නැගිටින්න නැතුව පැයකමාරක් පැය දෙකක් වුණත් ඉදිරියට නොසැලී ඉන්න පුරුදු වෙන්නට ඕනේ. ඒක ඉතාම අවශ්‍යයි. ඒ මක්නිසාද ඒ විනාඩි 45ක් පැයක් යනකම් මහන්සි වෙවි තමයි හිත හසුරුවා ගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ කිසි මහන්සියක් නැතුව ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලේ හිත පිහිටුවාගෙන ඒ භාවනාවේ තියෙන ආලෝක නිමිති. ඒ අවස්ථාවන් සම්මුඛ වෙන්නේ එතකොටයි. ඉතින් සමහර යෝගාවචරයන් මේ වාඩි වීමේ ඉරියව බොහොම දුෂ්කරයි. ඒක ක්‍රමයෙන් හුරු වෙන්නට ඕනේ. වේදනාවක් ඇති නොවන හැටියට පහසුවෙන් උඩුකය කෙලින් තබා ගන්න අඩගානේ පුටුවක වාඩි වුණත් කෙලින් වාඩි වෙන්න පුරුදු වෙන්නට ඕනේ. වඩාත්මකින් උපදේශ තියලා තියෙන්නේ පරියන්කෙන් වාඩි වීම. පුරුෂ පක්ෂයට දැන් ඔය සිද්ධාසනීය වාගේ හදා ගන්න පුළුවන්. බද්ධ පරියන්කේ බැරි නම් සිද්ධාසන කියන ක්‍රමයක් බොහොම සරලයි. මව් පක්ෂයට තියෙනවා වජ්‍රාසනය සහ අර්ධ පරියන්කේ කියලා. වජ්‍රාසනය කියන්නේ දන ගහගෙන මේ විලිඟු දෙක පළල් කරලා එතන වාඩි වෙනවා. එතකොට උඩුකය හොඳට කෙලින් තියාගන්න පුළුවන්. ඒක වජ්‍රාසනය කියලා හඳුන්වන යෝගී ආසනවල. ඒ වගේම අර්ධ පරියන්කය කියන්නේ එක පැත්තකට කකුල් දෙක දාගෙන උඩුකය කෙලින් තබා ගන්නවා. ඔය ක්‍රම මව් පාර්ශවයට නියමිතයි මිච්ඡුනි උපාසිකා පිරිසට. භික්ෂු පිරිසට හා උපාසක පිරිසට ආසනයේ හැටියට හඳුන්වන්නේ උඩුකය තබා ගන්න පුළුවන් විශේෂ ආසනයේ පරියංක ආසනයේ හැටියට. පරියංක ආසනයේ දැන් බද්ධ පරියංකය කියලා අර පద్මාසනයේ තියෙනවානේ. ඒක හැමෝටම අපහසු වෙන්න පුළුවන්. පුරුදු වෙනා නම් වටිනවා. බැරිම නම් කරන්න තියෙන්නේ සිද්ධාසනයේ. දැන් මේ මහත්මයා වාඩිලා ඉන්න හැටි තවත් සකස් වෙන්න තියෙන සිද්ධාසනයේ. ඒ කියන්නේ ධනිස් දෙක සම්පූර්ණයෙන් පොළොවට සමාන්තර වෙනවා පළල් කරගෙන. එතකොට මේ කෙන්ඩ දෙක එකට හැප්පෙන්නේ වින් වෙලා තියෙන්නේ මෙහෙම. ඒ විදිහට වෙන් වෙලා. එතකොට උඩුකය හොඳට කෙලින් හිටිනවා. ඒකට කියන්නේ සිද්ධාසනය කියලා. බොහෝ සෙන්ගල් බුද්ධ ප්‍රතිමාවල දකින්න තියෙන්නේ එක පියවරක් පමණක් මෙහෙම තියාගෙන. ඒක සිද්ධාසනය. ඔය දැන් සිද්ධාංග ආසන හැටියට ඒක හඳුන්වන්නේ. ඒක බොහොම සරලයි. ඒකේ වේදනාව අඩුයි. මොකද කය හොඳට තැම්පත් වෙලා තියෙනවා. උඩුකය ඉබේම කෙලින් වෙනවා. ඉතින් අත් දෙක කෙලින් මෙහෙම තියුවාම හරියට ධනිස්සට හිටිනවා. එතකොට පපුව හොඳට කෙලින් හිටිනවා. ඒ විදිහට වාඩි වීමත් අත්‍යවශ්‍යයි මේ භාවනාවට. ඔන්න ඔය ක්‍රමයේ හැටියට මූලික උපදේශ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථ කතාවල පූර්ව ආචාර්යයන් වහන්සේලාගේ උපදේශ පරිද්දෙනුත් සඳහන් වෙලා තියෙනවා. ආනාපාන සතිය විශේෂයෙන්ම දක්වන්නේ මේ මෝහ චරිතයට සහ විතර්ක චරිතයට. මොකද මෝහ චරිතයට මේ ඈත තියෙන අරමුණු ගැනීම අමාරුයි. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණු තියෙන තමන්ගේ සමීපයේ. නාසික දොරටුවේ ඒක මනසට බොහොම සමීපයි. ඒක එක කාරණයක්. අනික් කාරණේ තමයි දැන් අනිත් භාවනා නිශ්චලයි, කසින භාවනා නිශ්චලයි. මේක චංචලයි. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා, ඇතුල් වෙනවා පිට වෙනවා, නිතරම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම නිසා ඒක දිහා බලාගෙන ඉන්නකොට මෝහ චරිතයට සිහිය පිටවා ගන්න පහසුවක් වෙනවා. ඊළඟට විතර්ක චරිතයාගේ ස්වභාවය නිතරම හිතර අලුගොඩකට ගලක් ගැහුවා වගේ හිත විසිරෙන එක. ඔහුගේ සිත මේ ආස්වාස ප්‍රස්වාස ආරමුණට ඇති වෙන්නේ නැති වෙන හැටි පේන බලාගෙන ඉන්නකොට හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා බලාගෙන ඉන්නකොට ඔහුට හිත දුවන්න තැනක් නැහැ. එහිම හිත රඳවා ගන්න ලේසි වෙනවා. ඒ නිසා මේ දෙන්නටම ආනාපාන සති භාවනාව විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ හඳුන්වලා තියෙනවා සුදුසු කර්මස්ථානයේ
මෝහ චරිතයට හා විතරක චරිතයට කියලා. නමුත් දැන් අපිට පැහැදිලි මේක මහා පුරුෂ භාවනාවක් කියවනේ. දැන් ලෝතර බුදු වෙන මහෝත්තමයන් වහන්සේලා තරම් බුද්ධිමත් අය ලෝකේ නැහනේ. උන්වහන්සේත් මුලට වඩානේ මේක. ඒ නිසා මේක මේ විශේෂ භාවනාවක් හැටියට හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සියලුම යෝගාවචරයන්ගේ ආසය, අනුසය, චරිත, අදිමුත් ඔක්කොම බලනවා. බලලා තමයි එයත්ට ගැළපෙන භාවනාව කියලා දෙන්නේ. ඒ වාගේ ඉතින් අනුන්ගේ සිත් බලන ශක්තිය හැමෝටම නැහැනේ. ඒ නිසා ඉතින් අර භාවනාවක් දීලා ඒ භාවනාව සතියක් දෙකක් වඩන්න ඇරලා තමයි තෝරගන්නේ. යෝගාවචරයට මේක ගැළපෙයිද නැද්ද කියලා. ඒ අන්නේ විදිහටයි දැන් අද කාලේ වුණත් බොහෝ සෙයින් භාවනාවක් දීලා ඒක වඩන්න අරිනවා කියන කීපයක්. වඩනකොට යෝගාවචරයාගේ හිතට හරියට ගැළපෙනවා නම් ඒකම වඩන්න දෙනවා. නොගැළපෙනවා නම් තව එකක් දෙනවා. අන්න ඒ විදිහට තමයි ඉතින් අද කාලේ උපදෙස් දෙන්නේ ගුරුවරු. ඉතින් මේ නිසා මේ භාවනාව චරිත වශයෙන් ගැළපෙන්නේ මේ මෝහ චරිතයට සහ විතර්ක චරිතයටයි. නමුත් අනිත් අයටත් මේක ප්‍රයෝජන ගන්න පුළුවනි. ඕන බුද්ධ චරිතයන්ටත් විශේෂයි. ඒ නිසා චරිතානුකූලව මෙහෙන් වෙන් කරලා තිබුණත් සෑම චරිත විශේෂයක් ඇති අයට මේ ආනාපාන සති භාවනාවෙන් ප්‍රතිඵල නෙලාගෙන එයින් ඊට අනතුරු අනිකුත් කර්මස්ථාන භාවනා සියල්ලම වඩාගෙන ධ්‍යාන වඩලා විපස්සනාවට හැරිලා විපස්සනාවෙන් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ඒකායන මාර්ගයක් වෙනවා ආනාපාන සතිය. ඒ නිසා අපි මේ ආනාපාන සතිය ගැන විශේෂ අවධානයක් යොදන්නට වටිනවා. අද කාලේ තවත් සමහරව මේ ආනාපාන සතිය හැටියට ඔය හඳුන්වනවානේ උදරයේ පිම්බීම හැකිලිම. ඒක ආනාපාන සතිය නොවේ. ඒක කියන්නේ විපස්සනාවක්. ඒකට කියනවා වායෝ පොට්ටබ විපස්සනාව කියලා. වායෝ ධාතුවේ ස්පර්ශය තමයි එතන බලන්නේ. අර පිම්බීම හැකිලිම කියන්නේ වායෝ ධාතුවේ පැවැත්මක්. ඒක අරමුණු කරගෙන විපස්සනාවට යොමු වීමයි එයින් සිදු වෙන්නේ. තවත් ක්‍රමයක් සමහරව ගන්නනවා හුස්ම රැල්ල ඇතුල් වෙනවා පිට වෙනවා ඒක අනිත්‍ය මෙනෙහි කරනවා. නමුත් ඒක ආනාපාන සතිය නොවේ. ඒ කියන්නේ විපස්සනාව තමයි. ඒක විපස්සනාවක්. ඒ නිසා නියමානාපාන සතිය නම් සමත වශයෙන් මේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලම මෙනෙහි කරමින් භාවනා වඩනවා. අනිත් එනේන ඔක්කොම අරමුණු හිතින් ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරලා දවට බාධක වශයෙන් අපි කියවුණානේ සමහර නීවරණ ඔයගෙම තවත් වෙනවා. දැන් ආනාපාන වඩද්දී හෝ වෙනත් භාවනාවක් වඩද්දී බොහෝ දෙනාට ඇති වෙනවා මේ එක එක අරමුණු පේන්න ගන්නවා. එක එක අරමුණු චෛත්‍යවලද බෝධි පූජාද ධර්මදේශනා පෙරහැරවල් හොඳ සුභ අරමුණුත් පේනවා අසුභ අරමුණුත් පේනවා. ඕකත් ඒගොල්ලෝ හිතනවා මේ යම්කිසි භාවනා අරමුණක් කියලා නෑ. ඒවා සම්පූර්ණයෙන් වැරදි. ඒවා හිතින් ප්‍රතික්ෂේප කරන්නටම ඕනේ. ඒකත් මේකට බාධාවක්. ඒවා හඳුන්වන්නේ අර අඩනින්දෙන් වාගේ මේ සතියෙන් තොරව හිතට අරමුණු වීමක් සංඥාවක්. ඒවා සත්‍ය දේවල් නෙවෙයි. අද කාලේ බොහෝ දෙනා වෙතන් වලට කියන රැවටෙනවා. මම මෙහෙම දෙයක් දැක්කා දැන් මගේ දිනුනොයි මනස කියලා. ඒක දිනුවක් නෙමෙයි. ඒ නිසා ඉතින් නියම ගුරු ඇසුරෙන් ගුරු උපදේශ ඇතුව මේ ඕනම චරිතයකට මේ භාවනාව සාර්ථකව වඩා ගන්න පුළුවනි. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් මේ භාවනා ක්‍රම අනුගමනය කරමින් ශරීර සෞඛ්‍යයත් මානසික සෝයත් වින්දනය කරමින් ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන මාර්ගඵල නිර්වාණය දක්වා යා ගන්නට අදිෂ්ඨාන තබා ගනිමු. ආනාපාන සති භාවනා වඩන්නාගේ සිතගත වචන සියල්ල සාන්ත වෙනවා. ඒ වගේම බොහොම උසස් බාටපත් වෙනවා සන්තෝෂයේ පණිතෝෂයේ. ආනාපාන සතිය ස්වභාවයෙන්ම මధుරයි මිහිරි. ඒ වගේම සැප විහරණයක් වෙනවා ආනාපාන සතිය වඩන්නාට. අනිත් කාරණේ තමයි සිත තුළ පැන නගින කෙලෙස් සිටිවිලි ඒ වෙලාවෙම මැඩපවත් ගන්න සමර්ථ වෙනවා. මෙන්න මේ ආනිසංස විශේෂයක් ආනාපාන සති භාවනාවෙන් ඒ මොහොතේම ලැබෙන බව මේ බුද්ධ වචනින් පැහැදිලි වෙනවා. පෙරවන් සරණයි. ආනාපාන සති භාවනාවේ භාවනා නිමිති මොනවාද? සෑම භාවනාවකටම තියෙනවා සිතට ගත යුතු අරමුණු වශයෙන් නිමිති කීපයක්. ආනාපාන සති භාවනාවේ තියෙනවා නිමිති 3ක්. නිමිති කියන්නේ අරමුණ. ඒ කියන්නේ පරිකර්ම නිමිත්ත, උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා නිමිති 3ක් තියෙනවා.
මේ නිමිති තුන උඩ තමයි සිත පවතින්නේ. සිත ඉහළට නගින්නේ භාවනාවේ සමාධිමත් බවට පැමිණෙන්නේ මේ නිමිති පහළ වෙන ආකාර අනුවයි. ඒ ගැන පැහැදිලි කරනවා නම් පරිකරම නිමිත්ත කියලා කියන්නේ ආනාපාන සතිය වැඩිීමේදී යෝගාවචර ගිහි පැවිදි කරුණමොත් හොඳට උඩුකය කෙලින් තබාගෙන නාසිකාග්‍රයේ සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල කෙරෙහි හිත පිහිටුවාගෙන මනසිහියෙන් මන නුවණින් මන අවධානයෙන් අර සති සමාධි ඥාන පිහිටුවාගෙන හුස්ම රැල්ල මෙනෙහි කිරීමේදී පළමු අරට තමන්ට නිමිත්තක් පහළ වෙනවා. ඒ කියන්නේ තමන්ගේ මුහුණ ඉදිරියේ මීදුමක් වාගේ දුමානයක් වාගේ සාමාන්‍ය ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකයේ තුලින් අර ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල සාමාන්‍ය සුදට වැටෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වැටෙන සුදු ආලෝකයට කියනවා පරිකරම නිමිත්ත කියලා. පරිකරම කියන්නේ මූලික පළමු වරට ලැබෙන නිමිත්ත. මේක දිහා බලන්නේ නැහැ. මේ දිහා බලන්න ගියොත් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලෙන් හිත වෙනස් වෙනවා. ඊළඟට තවත් ඒක මනාව ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ලේ පිහිටුවාගෙන මෙනෙහි කිරීමේදී ඒ පරිකරම නිමිත්ත කියන සාමාන්‍ය මීදුමක් වාගේ තියෙන ආලෝක මාත්‍රය වැඩි දියුණු වෙනවා. ඒ වැඩි දියුණු වෙලා සුදු පාට වලාකුළු පාවෙවි තියෙන වගේ සෙලවෙන අරමුණක් ලැබෙනවා. ඒ සෙලවෙන අරමුණට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා. උග්ඝා නිමිත්ත අරට වඩා ප්‍රසන්නයි. ඒකේ තියෙන වෙනස සෙලවෙනවා. සමහර විට මේ පාවෙන සුදු වලාකුළු වාගේ හිතට ගලගලා එනවා මේ ආලෝකය. නමුත් ඒ දිහා බලන්න සුදුසු නැහැ. ඒ දිහා බලන්න ගියොත් භාවනා අරමුණෙන් හිත වෙනස් වෙනවා. තවත් දුරට වැඩි වේලාවක් ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල සිවුම් වෙවි තියෙන අවස්ථාව පවා මෙනෙහි කරමින් ඉන්නකොට පහළ වෙනවා ඒ පාවෙවි තිබුණු සුදු පාට වලාකුළු වාගේ තිබිච්ච ආලෝකය බොහෝම දීප්තිමත් ප්‍රභාස්වර නිශ්චල අරමුණක් බවට පේන්න පටන් ගන්නවා. ඒක බොහෝ සෙයින් සමහරුන්ට ඈත වගේ පේනවා. එහෙම අවස්ථාවල උපදෙස් ලැබෙනවා ආචාර්යයන් වහන්සේලාගෙන් ඒක වරක් දෙකක් මෙනෙහි කරන්නයි සමීප වෙන්න කියලා. එතකොට තමන්ගේ මූණටම සමීප වෙනවා. ඒ කියන ආලෝකය බොහොම ප්‍රසන්නයි. බොහෝ දෙනා ඇතින්දී රැවටෙන්නත්පත් වෙනවා. ඒ නිමිත්තට කියන්නේ පටිභාග නිමිත්ත කියලා. පටිභාග නිමිත්ත ඇති වෙනකොට බොහෝ දෙනාගේ හිත එතෙන්ද ඇලෙනවා. ඇලෙනකොටම නැති වෙනවා. ඒක නිසා ආචාර්යයන් වහන්සේලා උපදෙස් දෙනවා ඒක දිහා බලලා ඇලෙන්න හිතින් ආශා කරන්න එපා. මට දැන් දියුණු වුණා කියලා හිතන්න එපා. මේ අවස්ථාව උපේක්ෂකව තමන්ගේ හුස්ම රැල්ල කෙරෙහි මනාව සිහිය පිහිටුවාගෙන ඒ ප්‍රතිභාග නිමිත්ත කියන ප්‍රණීත ඉරිසුදු දීප්තිමත් ආලෝකයයි සියුම් හුස්ම රැල්ලයි තුනම බලා ගන්න පුරුදු වෙන්නට ඕනේ. ඔය කියන අවස්ථා තුන තමයි ආනාපාන සති භාවනා ලැබෙන්න තියෙන භාවනා නිමිති තුන. පරිකරම නිමිත්ත, උග්ඝා නිමිත්ත හා පටිභාග නිමිත්ත. ඒ සම්බන්ධව මෙතකින් අපි නවතිලා ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා නම් විමසන්න. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ සමාධි අවස්ථා කීයක් තිබේද? ඒ මොනවාද? ආනාපාන සති සමාධියේ තියෙන අවස්ථා තුනක්. දැන් මේ නිමිති භාවනා තුනක් පෙන්වුවා වගේම පරිකර්ම නිමිත්ත අවස්ථාවේදී චිත්ත සමාධියක් ඇතුනේ නැහැ. පරිකර්ම නිමිත්ත කියන්නේ මූලික අරමුණ කියන එකනේ. ඊළඟට උග්ඝා නිමිත්ත අවස්ථාව වෙනකොටම චිත්ත සමාධියක් ලැබෙනවා. ඒ සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒ කියන්නේ මූලික සමාධිය. ඒ මූලික සමාධියනකොට තමන්ගේ ශරීරයේ කිසිවක්ම නොදැනී යනවා. තමන් පොළවේ ඉන්නවද අහසේ ඉන්නවද කියලාවත් තේරෙන්නේ නැහැ. කිසියම් බාහිර අරමුණක් හිතට එන්නේ නැහැ. බොහෝම ශාන්ත සීතල ස්වභාවයක් හිතට ගතට දැනෙනවා. ඒ අවස්ථාවට කියනවා පරිකර්ම සමාධි. පරිකර්ම සමාධිය එන්නේ උග්ඝා නිමිත්ත පහළ වෙනකොටයි. ඒ අවස්ථාව දුර්වලයි. ඒ සමාධිය දුර්වලයි. නමුත් ඒක ඉදිරියට දියුණු වෙනවා. ඊළඟට පටිභාග නිමිත්ත අවස්ථාව වෙනකොට ලැබෙනවා උපචාර සමාධි කියන ඊට වඩා ප්‍රබල සමාධියක්. උපචාර කියන්නේ ධ්‍යානයේ සමීපව පවත්නා සමාධිය කියන එකයි. ඒ උපචාර සමාධිය එනකොට
නීවරණ කියන පහ සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. නීවරණ යටපත් වෙනවා. නීවරණ කියලා අපේ හිතට වද දෙන, හිත අඳුරු කරන, හිත ආවරණය කරන උපක්ලේශ පහක් තියෙනවානේ. කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, තීන මිද්ද නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය කියලා. කාමච්ඡන්ද කියන්නේ නොයෙක් දෙයක ආසාවල් තියෙනවා. ඒ ආසාවසහගත හිතවිලි පහළ වීම නීවරණයක්. ව්‍යාපාද කියන්නේ බොහෝ දේ ගැන හිතේ ගැටුම් ඇති වෙනවා. සුළු දෙයක් හරි ගැන ගැටුමක් ඇති වුණා නම් ඒක ව්‍යාපාද නීවරණයක්. තීන මිද්ද නීවරණය කියන්නේ හිතේ මැලිකම හා චෛතසිකයන්ගේ මැලිකම. ඒ වෙලාවේදී හිත අඳුරු වෙනවා. උද්ධච්ච කුක්කුච්ච නීවරණ කියන්නේ උද්ධච්ච කියන්නේ අහසේ උස තැනක බැඳපු කොඩියක් හෙලවෙන්නා වගේ මේ ජල තලාවකට ගල් කැටයක් යටක බෙල්ලක් දැම්මාම ජලයේ සැලසෙල වෙන්නා වගේ අලු ගොඩකට ගලක් ගැහුවම විසිරෙන්නා වගේ හිතේ විසිරී යාමට කියන උද්ධච්චය කියලා. කුක්කුච්චය කියන්නේ Taman නොකල කුසල් ගැන පසුතැවිලි එනවා. කළ අකුසල් ගැන පසුතැවිලි එනවා. මේ දෙකම එක නීවරණයක් හැටියට හඳුන්වන උද්ධච්ච කුක්කුච්ච නීවරණ. හිතේ විසිරීම හා පසුතැවිල්ල ඒකත් හිතට ලොකු අඳුරක්. විචිකිච්ඡා නීවරණය කියන්නේ සකසාංකා බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ගැන ප්‍රතිපත්ති ගැන, අතීතය ගැන, අනාගතය ගැන, අතීත අනාගත දෙකම ගැන, වර්තමානය ගැන, පටිච්චසමුප්පාදය ගැන මේවා ගැන සැක ඇති වෙනවා. භාවනා ගැන සැක ඇති වෙනවා. ඒ සැක ඇතිවීම විචිකිච්ඡා නීවරණය. ඒ කියන නීවරණ පහ සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. උපචාර සමාධි කියන අවස්ථාවේ. ඒ උපචාර සමාධි අවස්ථාවේදී ඒ කුසල් අරමුණ කියන්නේ පටිභාග නිමිත්ත අරමුණට හිත යොමු කරන විතරකයේ හොඳට පවතිනවා. ඒ අරමුණේම හිත හසුරුවන ਵਿਚාරය හොඳින් පවතිනවා. ඒ අරමුණේ හිත පිනවන ප්‍රීතිය පවතිනවා. ඒ අරමුණේ හිත සැපවත් කරන සුඛය පවතිනවා. ඒ අරමුණෙන් පිට නොපනින ඒකග්ගතාව පවතිනවා. මේ කියන ධානාංග පහ ශක්තිමත් වෙනවා. ඒකට නීවරණ පහ යටපත් වෙනවා. මෙන්න මේ අවස්ථාවට තමයි උපචාර සමාධි කියන්නේ. ඒක ධ්‍යාන සමාධියක් නොවේ. ධ්‍යාන සමාධි කියන්නේ රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන කියලා හඳුන්වනවානේ. ඒවට කියන්නේ අර්පණා ධ්‍යාන. මේක ඇති වෙන්නේ කාමාවචර කුසල්සිතකයි. කාමාවචර කුසල්සිත උනාම ජවන්සිත හතහතනේ පේලියට පහළ වෙන්නේ. ජවන්සිත හතක් තුළ ඒ සමාධිය පවතින ඊළඟට හිත භවංග පතිත වෙලා අයත් ජවන් හිත හතක් පහළ වෙනවා. අයමත් හිත භවංගයට පතිත වෙලා අයමත් ජවන් හිත හතක් පහළ වෙනවා. මෙහෙමනේ යන්නේ කාමාවචර ජවන් වීති. අන්නේ ජවන් වීති සිත් තුළ තියෙන සමාධියට තමයි මේ උපචාර සමාධි කියලා කියන්නේ. මෙන්න මේ විදිහට ආනාපාන සති භාවනාවේ ලැබෙන භාවනා සමාධි අවස්ථා තුනක් තියෙනවා. එයින් දෙකක් දැන් කියවුණා. පරිකාරම සමාධිය හා උපචාර සමාධිය. ඊළඟට දැන් මේ උපචාර සමාධිය නොමිදි බොහෝ වේලාවක් පවත්වා ගන්නට වෙනවා. ඒ පටිභාග නිමිත්ත ටිකෙන් ටික අදිෂ්ඨාන කරමින් විනාඩි 5, විනාඩි 10, විනාඩි 20, විනාඩි 30, විනාඩි 45, විනාඩි මේ පැය කමාර, පැය දෙක, පැය තුන උනත් ඒ පටිභාග නිමිත්ත වෙනස් නොවි පවතින අදිෂ්ඨාන කරමින් පුරුදු කරගත්තන් පස්සේ යම් වෙලාවකදී තමන්ගේ සංකාණයේ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ශක්තිමත් වුණාම ඒ නිමිත්ත කෙරෙහි හිත නිකන් කිඳා බහින අවස්ථාවක් එනවා. ඒ කිඳා බහිනවා කියන එකේ තේරුම අර ජලයට අපි ජලයේ ගිලෙනවා වගේ ඒ නිමිත්තේ අපි හිත ගිලෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවට කියනවා පළවෙනි අර්පණාව. හැබැයි එකම එක චිත්තක්ෂණයයි. ඒක දැනෙන්නේ එකම එක චිත්තක්ෂණය හැටියටයි. ඒ වුණාට මේ මොහොතේදී උපදෙස් ලැබිලා තියෙනවා ආචාර්යයන් වහන්සේලාගෙන් නැගිටින්නේ නැතුව, වෙනස් වෙන්නේ නැතුව, ඇසිපියවත් හෙලන්නේ නැතුව අයමත් අර ආරමුණේ මෙනෙහි කරමින් ඉන්නට ඕනේ. එතකොට අයමත් මේ අර්පණාව කියන ප්‍රථම ධානය උපදිනවා. මේම බොහෝ වාරයක් ඒ ප්‍රථම ධානය උපදී ගිහිල්ලා හිතේ පුරුදු කරන්න ඕනේ අදිෂ්ඨානය. ඒක විනාඩි 2ක් පවතිවා, විනාඩි 3ක් පවතිවා, විනාඩි 5ක් පවතිවා ආදි වශයෙන් ටිකෙන් ටික කාලය වැඩි කරගෙන අය අර්පණාව තහවුරු කරගන්නට ඕනේ. මේ අර්පණාව තහවුරු කරගෙන යනකොට තමයි අපිට මේක වශීතා කරගන්න අවසර ලැබෙන්නේ.
මෙන්න මෙහෙම තමයි ප්‍රථම ධ්‍යාන අවස්ථාව කියන අර්පණා ලැබෙන්නේ. එතකොට අර්පණා සමාධි ගැන වැඩි විස්තර අපි දැනගෙන තියෙන එක වටිනවා. හැබැයි සමහර යෝගාවචරයන් ඉන්නවා ඉස්සරහට පැනලා යන ස්වභාවයක්. ඒක තමන් ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක්. ඒක භාවනා උපදේශන ආචාර්යයන් වහන්සේලා කියලා දෙන්නට ඕනේ. භාවනා ගැන සියල්ල පැහැදිලි කරලා දුන්නහම සමහර කෙනෙක් ඒව ඉදිරියට පැන යනවා. ඒකට තමන් අතරමං වෙනවා. එහෙම නැතුව මේක අනුපිළිවෙලින් යා යුතු ගමන් මඟක්. භාවනාව කියන්නේ අනුපිළිවෙලින් යා යුතු ගමන් මඟක්. පළමුවෙන් පරිකර්ම නිමිත්ත පහල කරගන්නවා. ඊළඟට තව දුරට මේ උග්ඝහ නිමිත්ත පහල කරගන්න භාවනාව කරනවා. එතෙන්දී පරිකර්ම සමාධිය ලැබෙනවා. තවත් දුරට ඒ භාවනා නොකඩවා කරන යනකොට ප්‍රතිභාග නිමිත්ත පහල කරගන්නවා. ප්‍රතිභාග නිමිත්තේදී උපචාර සමාධිය ඇති කරගන්නවා. උපචාර සමාධියේ ලැබිච්ච ගමන්ම ධ්‍යානයටපත් වෙන්නේ නැහැ. උපචාර සමාධියෙන් අපේ චිත්තසංතානෙ වඩන්නට තියෙනවා ඉන්ද්‍රිය ධර්ම 5, බල ධර්ම 5, බොජ්ජංග 7 මේවා. මේවා ශක්තිමත් වෙනකොට තමයි අපේ සිත ධ්‍යාන වාට පමුණවන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා යෝගාවචරය ඉක්මන් නොවි, කලබල නොවි, උපදේශ අනුවම, ගුරු උපදේශ අනුවම ඉදිරියට වැඩ කරන්නට වෙනවා. ඊළඟට ප්‍රථම ධ්‍යාන ලැබුව පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක වසීතා කරගන්නට ඕනේ. වසීතා කරගෙන අනුපිළිවෙලින් වසීතා පහම සම්පූර්ණ කරගෙන ගිහිල්ලයි සෑහෙන ප්‍රමාණයක් ඇති කියන තරමට ධ්‍යානයේ ප්‍රථම ධ්‍යානයේ සම්වදින්න ඕනේ. සමාධිලා දැන් ඇති කියන තරමට හිතට ඇති වුණාම තමයි දෙවෙනි ධ්‍යානයේ සඳහා කටයුතු කරන්නේ. ඒක සඳහා අපිට ඉදිරියට කරුණු පහ දෙන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කියන්නේ ආනාපාන සති භාවනාවෙන් ලැබෙන සමාධි ගැනයි. එනම් පරිකර්ම සමාධි, උපචාර සමාධි සහ අර්පණා සමාධි. ස්වාමින් වහන්සේ පරිකර්ම නිමිත්තේ ස්වභාවය කෙසේද? පරිකර්ම නිමිත්ත ඇත්ත වශයෙන් අපි මේට කලින් සඳහන් කරලා ඇති සාමාන්‍ය මීදුමක් වාගේ. මීදුමක් වාගේ එහෙම නැත්නම් සාමාන්‍ය එළියක් වාගේ අපේ මනසට අරමුණු වෙනවා. ඒක ගැන අමුතුවෙන් හිතන දෙයක් නෙමෙයි. අර අන්‍ය විහිත නොවි, හිත වෙනස් නොවි ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කරගෙන යනකොට මොහොන ඉදිරියේ පහළ වෙන සුළු ආලෝකයක් තමයි පරිකර්ම නිමිත්ත කියලා කියන්නේ. ස්වාමින් වහන්සේ පරිකර්ම සමාධිය නම් කවරේද? ඒ ලැබෙන්නේ කවර අරමුණකදීද? ඒ පරිකර්ම සමාධිය ලැබෙන්නේ අත් වශයෙන් උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී. ඒ උග්ඝහ නිමිත්ත ගැන හඳුන්වනවා. ඒ කියන්නේ සුදු පාට වලාකුළු පාවෙවි තියෙනවා වගේ තමන්ගේ මුහුණ ඉදිරියේ සුදු ආලෝක සෙලවි පවතින අවස්ථාව මේ උග්ඝහ නිමිත්තයි. ඒ උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී මේ පරිකර්ම සමාධිය ලැබෙන්නේ. ඊට කලින් ලැබෙන්නේ ඒ උග්ඝහ නිමිත්ත අවස්ථාවේ ලැබෙන පරිකර්ම සමාධිය ඊටට ගතට බොහෝම සනසිරිදායක අවස්ථාවක්. ඒ භාවනා කරන යෝගාවචරයාගේ හිත ලොකු සතුටක් ඇති වෙනවා, දිරිමත් බවකුත් ඇති වෙනවා. එයින් ඇති වෙන ශාන්ත ස්වභාවය නිසා. ස්වාමීන් වහන්සේ පටිභාග නිමිත්තෙත් උග්ඝහ නිමිත්තෙත් වෙනස මොනවාද? පටිභාග නිමිත්තේ උග්ඝහ නිමිත්තේ වෙනස මේකයි. පටිභාග නිමිත්ත කියන්නේ බොහොම දීප්තිමත්, නොසැලවෙන, බොහොම ප්‍රසාදනීය ආලෝකයක්. උග්ඝහ නිමිත්තේට මුලින් ලැබෙන්නේ. උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී බොහෝ සෙයින් අපි මුලින් කියලා ඇති මේ පාවෙන සුදු පාට වලාකුළු වාගේ තමයි පෙනෙන්නේ. බොහෝ සෙයින් ඒ වලාකුළු ඇති වෙනවා නැති වෙනවා වාගේ පාවෙවි වාගේ පහළ වෙනවා. ඒ වෙලාවට අර නීවරණ තව සම්පූර්ණයෙන් ප්‍රහාණය නොවූ බැවින් ඒ නීවරණයන්ගේ බලපෑමුත් තියෙන නිසා තමයි අර ඒක මේ පාවෙවි තියෙන හැටියට වාගේ සෙලවි තියෙන හැටියට පෙනෙන්නේ. ඒ නිසා මේ පටිභාග නිමිත්ත අවස්ථාවේදීම පාවීමක් සෙලවීමක් නැහැ. ඒ වෙලාව බොහෝම නිශ්චල වූ, බොහොම ශාන්ත වූ, හරිම ප්‍රසන්න වූ අරමුණක් තමයි පටිභාග නිමිත්ත කියලා කියන්නේ. මේ දෙකේ වෙනස තියෙන්නේ එහෙමයි. ඒක දෙකේ සමාධියේ වෙනසක් තියෙනවා. උග්ඝහ නිමිත්ත අවස්ථාවේ සමාධියේ පරිකර්ම සමාධියයි, ලදරු සමාධියයි. ඊළඟට පටිභාග නිමිත්ත අවස්ථාවේ සමාධියේ ඊට වඩා ප්‍රබල සමාධියක්. ඒකට කියන්නේ උපචාර සමාධිය. උපචාර සමාධිය බොහොම ශක්තිමත්. කාමාචර කුසල්සිතේ පහළ වුණාට ඒක බොහොම ශක්තිමත් සමාධියක්. හේතුව
නීවරණ පහ සම්පූර්ණ මැද පැවැත්වෙනවා. ධානාංග පහ බොහොම ශක්තිමත් බවට පහළ වෙනවා. මෙන්න මේකයි මේ නිමිති දෙකේ විශේෂත්වය. ස්වාමීන් වහන්සේ උපචාර සමාධිය ලැබෙන්නේ කොතනදීද? එහි සමාධි තත්ත්වය කෙසේද? උපචාර සමාධිය ලැබෙන්නේ බොහෝ සෙයින් යෝගාවචරයන් එක දැනගෙන සිටිය යුතු කාරණයක්. සමහර පින්නතුන් ඉන්නවා විනාඩි 15ක්, පැය භාගයක්, විනාඩි 45ක් ගිහලා නැගිටිනවා. නැත්තම් මාරු වෙනවා, ඉරියව් මාරු කරනවා. කවදාකවත් මේ නිමිති පළමුවෙන් ලැබෙන්නේ නැහැ. බොහෝ සෙයින් මුලින් භාවනා පුහුණු කරන කෙනෙකු හිතේ ගතේ තැන්පත් බව ඇති කරගන්නට විනාඩි 45ක් පැයක් තරම් කාලය ගත වෙනවා. සමහරවිට පැයකුත් මදි, පැයකමාරක් තරම් යනවා සමහරුන්ගේ. මොකද මේ ගත නිතරම චලනය වෙනවා. හිත නිතරම චලනය වෙනවා. නොයේ කර්ම කරා විසිරී යනවා. අතීත අරමුණු ගන්නවා, අනාගත අරමුණු ගන්නවා, කළ දේවල්, නොකළ දේවල්, කරන්න තියෙන දේවල්, නොයේ දේවල් ගැන සිහි වෙනවා. ඔය විදිහට ඒ සිත දමනය කරගන්න නැත්නම් සංසුන් කරගන්න බොහෝ වේලාවක් ගත වෙනවා. ඒ බොහෝ වේලාවක් ගත වෙන නිසා මේ භාවනාවට අවශ්‍ය වෙනවා වැඩි වේලාවක් ඉරියව්ව නිසල්මන්ව පවත්වා ගැනීම. බොහෝ වේලාවක් නොසැලී ඉන්න පුරුදු වෙන්නට ඕනේ මේ භාවනාවෙන් ප්‍රයෝජන ගන්න. ඒ නිසා විනාඩි 45ක් පැයක් පැයකමාරක් යනතුරු ඔය කියන නිමිති වල වෙනසක් දකින්න ලැබෙන්නේ නැහැ බොහෝ දෙනාට. ඇත්ත වාසියෙන් මේ නිමිති වෙනස්කම් ඇති වෙන්නේ විනාඩි මේ 45ක් නැත්නම් පැයක් පැයකමාරක් තරම් ගියාම ගත සංසිඳීමටපත් වෙනවා. ශරීරයේ සංසිඳෙනවා. ශරීරයේ චලන ගති අඩු වෙනවා. වේදනා ගති නොදෙනී යනවා. ඊළඟට සිතේ විසිරෙන ගතිත් අඩු වෙනවා. තමන් ඕනකමින් මනසිය පිහිටුවාගෙන මෙනෙහි කිරීමේදී අර විසිරෙන ස්වභාව ටිකෙන් ටික අඩු වෙලා සංසිඳීමටපත් වෙනවා. ඒ සංසිඳීමටපත් වෙනකොට තමයි මේ කියන නිමිති පහළ වෙන්නේ. ඒ කියන්නේ පරිකර්ම නිමිත්තත් පහළ වෙන්නේ එතකොටයි. උග්ඝහ නිමිත්ත ඊටත් වඩා වෙලාවක් ගිහලා තමයි අපට පහළ වෙන්න ලැබෙන්නේ. මොකද කාරණේ පරිකර්ම නිමිත්තෙන් තවදුරට හිත සාන්ත බවටපත් වෙලා උග්ඝහ නිමිත්ත පහළ වෙනකොට අර තමන්ගේ සංකාණයෙහි බොහොම සිසිල් බවක් හරියට මේ වතුරේ බහගෙන ඉන්න වගේ ස්වභාවයක් ඇති වෙනවා. ඒ සාන්ත ස්වභාවය ඇති වෙන්නේ ඒක පස්සද්ධිය හොඳින් පිහිටියා. පස්සද්ධිය කියන්නේ හිතේ ගතේ සංසිඳීම. හිතේ ගතේ සංසිඳීම ඇති වෙනකොට ඔය කියන උග්ඝහ නිමිත්ත අපට පහළ වෙනවා. එතෙන්දී හිත සමාධි වෙනවා, ලදරු සමාධියක්. ඒක තමයි පරිකර්ම සමාධි කියලා කියන්නේ. මේ පරිකර්ම සමාධි අවස්ථාවේදී සමහර කෙනෙක් ඉන්නවා මං ධානයකටපත් වුණා. නෑ ධානයටපත් උනේ නෑ තව. උපචාර සමාධියටවත් උනේ නෑ තව. ඒ වෙලාවේ තුනේ බොහොම සාන්ත ස්වභාවයක් පමණයි. හිතේ සංසිඳීමක් පමණයි. සර්වාංගේම හරියට අයිස් කැට වලින් වට කරලා තියෙනා වගේ බොහොම සිසිල් බවක් ඇති වෙන්න පුළුවන්. කිසිම වේදනාවක් නැතිව යනවා. දැනීමක් නැතිව යනවා. බාහිර දෙයක් ගැන හිත දුවන්නේත් නැති වෙනවා. ඔය පරිකර්ම සමාධිය ලදරු සමාධියයි. ඒ පරිකර්ම සමාධියෙන් අනතුරුව තවත් දුරට භාවනා කරනකොට තමයි අර පස්සම්බයං කාය සංකාරං කියන தත්ත්වය ලැබෙන්නේ. ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස හුස්ම රැල්ල සංසිඳෙන්න පටන් ගන්නවා. මුලින් අපි වාඩි වෙනකොට ටිකක් ඕලාරික හුස්ම රැල්ල දැනෙන්නේ. සමහරට බොහෝ සෙයින් නාසිකාසිදුරු දෙකෙන් හුස්ම වැටෙනවා. මොකද හිත වෙහෙස පිට ඉන්නේ. ඒ මෙනෙහි කරගෙන යාමේදී කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරගෙන යාමේදී ඒ හුස්ම රැල්ල දැන් ওই පරිකාරම සමාධි අවස්ථාව වෙනකොට සාන්ත වෙනවා. ඕලාරික තත්ත්වේන එක නාසිකාසුදුරෙන් තමයි හුස්ම ඇතුල් වෙන්නේ පිට වෙන්නේ. ඒක ස්වභාවයයි. හිත සංසිඳීමේදී හුස්ම රැල්ල ඇතුල් වෙන්නේ පිට වෙන්නේ එක නාසිදුරකින්. ඒක පැයෙන් පැයට මාරු වෙනවා. ඒක අපේ පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය අනුව පැයෙන් පැයට මාරු වෙනවා. පැයක් විතර එක නාසිකාසුදුරකින් වැඩ කරන හුස්ම රැල්ල ඊළඟ පැයදී ඊළඟ නාසිකාසුදුරෙන් වැඩ කරනවා. ඒකත් බොහොම සාන්ත වෙනවා. සමාට නාසිකා දොරටුවේහි ස්පර්ශයෙන් නොදැනෙන තත්මයට සාන්ත වෙනවා. හේතුව ඒ සාන්ත වුණාට හුස්ම රැල්ල නැවතුණා නෙමෙයි. හුස්ම රැල්ල තව ස්වල්ප වශයෙන් පවතිනවා. එමේ යනවා. නාසිකා දොරටුවේ මැද්දෙන් ඇතුල් වෙනවා පිට වෙනවා වගේ තමයි. නමුත් සිහියට දැනෙනවා. ඒ සිහියට දැනෙන හුස්ම රැල්ලත් මෙනෙහි කරමින් මන සිහියෙන් ඉන්නකොට තමයි ඔය උග්ඝහ නිමිත්ත මනවින් අපට පිහිටන්නේ.
උග්ඝහ නිමිත්ත අවස්ථාව වෙනකොට හිත සමාධිමත් වෙනවා ශක්තිමත් සමාධියක්. ඒකට තමයි ඉතින් පරිකාරම සමාධිය කියලා අපි කිව්වේ. ශක්තිමත් කිව්වට අර කිසිම සමාධියක් නැති අවස්ථාවට වඩා වටිනවා. ඊළඟට තමයි ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව අපට ලැබෙන්නේ. ඒ සමහරයට බොහෝ දෙනාට පැය දෙකක් තරම් කාලය යනකොට එක පහළ වෙනවා. හැබැයි ඉතින් ප්‍රගුණ වුණෙන් පස්සේ එහෙම නැහැ. හොඳට ධ්‍යාන බාටපත් කරගෙන වසීතාවටපත් වුණා. විනාඩි 5න් වුණත් විනාඩි 2කින් වුණත් මේ ප්‍රතිභාග නිමිත්ත උපදවාගෙන ධ්‍යානෙට සමාදින්න පුළුවන්. මේ කියන්නේ මුල් අවස්ථාවේදී මූලික භාවනාව පටන් ගන්න මුල් අවධියේදී ධ්‍යාන ලබන්න ඉස්සර තමයි මේ ප්‍රමාදය තියෙන්නේ. ධ්‍යාන ලබන්න පුරුදු වුණාන් පස්සේ එච්චර ප්‍රමාද නැතුව මේ කියන ප්‍රතිභාග නිමිත්තම උපදවාගෙන භාවනාවට ඇතුල් වෙනවා. එතකොට ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ තමයි මේ කියන උපචාර සමාධි කියන ශක්තිමත් සමාධියක් ඇති වෙන්නේ. ධ්‍යානයක් නෙමෙයි ඒක ශක්තිමත් සමාධියක්, කාමාවචර සමාධියක්. හැබැයි රූප ධ්‍යානයන්ට නැත්නම් අර්පණා ධ්‍යානයන්ට සමීපයි. අර්පණා ධ්‍යානයටපත් වෙන්නේ මේ උපචාර සමාධියේ පිහිටාගෙනයි. ඒ නිසා තමයි මේකට උපචාර කියන්නේ. මේ தত্ত্বය ඇත්ත වශයෙන්ම අපි තේරුම් අරගෙන තියාගන්නට ඕනේ. එහෙම නැත්නම් බොහෝ යෝගාවචරයෝ ඔය කියන උපචාර සමාධි මට්ටමට ආමත් හිතෙනවා දැන් ඉතින් මං ධ්‍යානලාභියෙක් වුණා. මගේ හිත දැන් බොහොම දියුණුයි. මට මේක සාර්ථක වුණාම හිතන්න පුළුවන්. ඒක ඇත්ත වශයෙන්ම අතරමං වීමක්. එසේ නැතුව ගුරු උපදේශ ලබා ගන්න ඕනේ. එතෙන්දී මොනවත් හිතවිලි හිතන්නේ නැතුව මේ භාවනා ආරමුණේ හිත පිහිටුවාගෙන ඉන්න. එතකොට තමයි ඉතින් අර්පණා ධ්‍යාන බවට යන්නේ. විශේෂයෙන්ම තව කීයතු කාරණයක් තියෙනවා. දැන් මේ භාවනා මුලින් ආරම්භ කරන කාලයේ සිට ඔය ප්‍රතිභාග නිමිත්ත ලැබෙන තුරු නොයෙක් බාධකයන් අපිට මුහුණ පාන්න වෙනවා. ඒවා තමයි දැන් මේ භාවනා මානසිකාරය කරන සිහිය තියෙනවානේ. මේ සිහිය බොහෝ සෙයින් අඩපණ වෙන අවස්ථා තියෙනවා. ඒක සමහර විට කායික දුර්වලතාව නිසා, නිදිමත නිසා, අධික විදාව නිසා හොසිදු වෙනවා. එතකොට අපට හිත නොයෙක් දේවල් මැවි හිතට ආරමුණු වෙන්න පටන් ගන්නවා. ඒ අවස්ථාවල බොහෝ දෙනා හිතෙනවා දැන් මගේ හිත ධ්‍යාන බාටපත් වුණානේ. දැන් බාහිර ආරමුණක් නැහැනේ කියලා බොහොම අතරමං වීමක් වෙනවා. ඒකෙන් අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. අර සිහිය මද සිහිය වෙනකොට නොයෙක් දේවල් හිතට මැවෙනවා. ඒවා සැබෑ දේවල් නෙමෙයි. ඒවට කියනවා අර සංඥාවෙන් පහළ වෙන මනෝ සංකල්පනා කියලා. හිතට ඇති වෙන නිකන් අර සිහින දැකීමක් වගේ ආරමුණු. ඒ ඔක්කොම හිතින් ප්‍රතික්ෂේප කරන්නට ඕනේ. තමන්ගේ ආස්වාස ප්‍රස්වාස ආරමුණට වඩා පිටස්තර ආරමුණු සියල්ලම හිතින් ප්‍රතික්ෂේප කරමින් තමයි භාවනා වඩන්න තියෙන්නේ. මෙන්න මෙහිමයි ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලේ පිහිටුවාගෙන වඩන ආනාපාන සතියෙන් අර පරිකර්ම සමාධිය ලැබෙන්නේ උග්ඝහ නිමිත්ත අවස්ථාවේ, උපචාර සමාධිය ලැබෙන්නේ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේ, ඒ වගේම ධ්‍යාන අවස්ථාව ලැබෙන්නේ ප්‍රතිභාග නිමිත්ත මුදින් ශක්තිමත් බවට පත් වූ අවස්ථාවේ. මේ தත්ත්වය අපි කල්ැතුව තේරුම් අරගෙන තිබීමේ ප්‍රයෝජනයි. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ ප්‍රථම ධ්‍යාන ලැබෙන්නේ කෙසේද? ආනාපාන සති භාවනාවේදී දැන් අපි සඳහන් කළ විදිහට විනාඩි 45කින් නැගිටින්න නැතුව, පැයකින් නැගිටින්න නැතුව, පැයකමාරක් දෙකමාරක් තුනක් තරම් එක අරමුණේ එක ඉරියව්වේ ඉන්න පුළුවන් වුණාම අනුපිළිවෙලින් අපට පුළුවන්කම ලැබෙනවා මේ කියන ධ්‍යාන නිමිති උපදවා ගන්න. පළමුවෙන් පරිකර්ම නිමිත්ත ලැබුණා. ඊළඟට දෙවනුව උග්ඝහ නිමිත්ත ලැබීමෙන් පරිකර්ම සමාධිය ලැබුණා. එයින් නොනවති ඒවට ආසා කරන්නේ නැතුව භාවනා කිරීමේදී ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. උපචාර සමාධිය ලැබෙනවා. උපචාර සමාධියේ පිහිටාගෙන මේ ප්‍රතිභාග නිමිත්ත ස්ථාවර කරගන්නට ඕනේ. සමහර කෙනෙක් මේ ප්‍රතිභාග නිමිත්ත එක ක්‍රීඩා කරන්නත් යනවා. එතකොටත් ਉਹ අතරමං වෙනවා. මං අහලා තියෙනවා සමහර කෙනෙක් ප්‍රතිභාග නිමිත්ත ලැබුණා කිව්වහම ශිෂ්‍යයාට උපදෙස් දෙනවා මේක ඈත් වෙන්න, මෑත් වෙන්න, උස්සෙන්න, පාත් වෙන්න, ලොකු වෙන්න, කුඩා වෙන්න, දකුණට කැරගෙන වමට කැරගෙන අදිෂ්ඨාන කරන්න කියලා. අන්තිමේදී මොකද වෙන්නේ? යෝගාවචරයා මානසික වශයෙන් ආතතියකටපත් වෙනවා. ඔහුගේ සිත වික්ෂේපයකටපත් වෙනවා. ඒකෙන් ධ්‍යාන ලැබීම නෙමෙයි භාවනාවක් කරන්න බැරි වෙන අන්තිමේදී ඉසරාදේ හැදෙනවා. වෙනත් අසනීපකම් හැදෙනවා. ඒ නිසා බුද්ධ වචනේ සඳහන් වෙලා තියෙන අර්ථ කතාවල දක්වලා තියෙනවා
ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම ඒක එක සෙල්ලම් කරන්න යන්න එපා. ඒක ලැබිච්ච ප්‍රමාණයෙන් සෑහීමකටපත් වෙලා ඒක ස්ථාවර කරගන්නයි ඕන. ස්ථාවර කියන්නේ ඉතින් වැඩි වේලාවක් නොබිඳී ඒ ආලෝකයේ නොනැසී පවත්වා ගන්න අදිෂ්ඨාන බල පුරුදු කරන්නට ඕනේ. ඒකත් විනාඩියෙන් විනාඩිය වාගේ ඉහළට යන්නට ඕනේ. විනාඩියක්, විනාඩි දෙකක්, විනාඩි 5ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් කොහොම ටික මේක නොනැසී පවතින අදිෂ්ඨාන කරමින් ඒක ශක්තිමත් කරගන්න ඕනේ. ඒකට කියනවා නිමිත්ත වශී භාවය කියලා. ඒ කියන්නේ Tamanට ඕන තරම් හැටියට කලක් මේ නිමිත්ත නොබිඳී පවත්වා ගන්න අපි වශීතා පුරුදු කරගන්නට ඕනේ. එහෙම වැඩි වේලාවක් පැය දෙකක් තුනක් වුණත් ඒ ප්‍රතිභාග නිමිත්ත නොනැසී උපචාර සමාධියෙන් ඉඳ පුරුදු වුණාන් පස්සේ තමයි ඔය ප්‍රථම ධ්‍යාන ලැබෙන අවස්ථාව සැලසෙන්නේ. ප්‍රථම ධ්‍යානය කියන්නේ රූපාවචර ධ්‍යානයක්. කාමාවචර සිතක් නෙමේ රූපාවචර සිතක්. ඒ අවස්ථාව බොහොම වාසනාවන්ත අවස්ථාවක්. නමුත් අනිත් ධ්‍යානයන්ට වඩා පළමුවෙන් ලැබෙන ධ්‍යානෙ දුෂ්කරව ලබන්න වෙනවා. මොකද කලින් ලැබලා නැති දෙයක්නේ. ලැබුණාන් පස්සේ ඉතින් බොහොම සපසේ ඉතිරි ධ්‍යාන වඩන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ තුල හිත පිහිටවාගෙන ආස්වාස ප්‍රස්වාස දෙක බොහෝම සියුම්ව තියෙන වෙලාවේ ඒ සියුම්ව තියෙන ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි ප්‍රතිභාග නිමිත්තයි තුන හොඳට හිතට පේන හැටියට මූණටම ආලෝකයේ සමීප කරගෙන මෙනෙහි කරමින් ඉන්නකොට යම් වෙලාවකදී අර මා සඳහන් කළානේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ශක්තිමත් වුණා නම් යම් වෙලාවක ඒ මොහොතේදී සිත මේ අරමුණේ කිඳා බසින අවස්ථාවක් සිදු වෙනවා. මුලින් කියන ලද ඉන්ද්‍රිය බල ධර්ම ගැන කෙටි හැඳින්වීමක් කරන්නට වටිනවා. ඉන්ද්‍රිය කියන්නේ අපේ සිත විශේෂ අරමුණකට නම් වන පවත්වාගෙන යන ශක්ති විශේෂ පහක් තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා. ඒ කියන්නේ හිත පහදවීමෙහි ප්‍රධානත්වයේ දරන්නේ ශ්‍රද්ධාව. ඒක පිරිසුදුව වැඩෙන්නට ඕනේ. සිතට රුකුල් දීමේ ප්‍රධානත්වයේ දරන්නේ වීරිය. එනිසාකට වීර්ය ඉන්ද්‍රිය කියනවා. ඒ වගේම සිත එහා මෙහා අරමුණකට යන්නේ නැතුව සිතේ මේ කුසල් අරමුණටම යොමු කරන සතියේ තියෙන්නට ඕන. ඒක සති ඉන්ද්‍රිය. ඊළඟට හිත විසිරෙන්නේ නැතුව පවත්වා ගන්න හිතේ එකඟත්වයේ තියෙන්න ඕන. ඒකට කියනවා සමාධි ඉන්ද්‍රිය. ඒ වගේම වැරදි මුලාවකටපත් නොවන හැටියට සිතේ අවබෝධයක් තියෙන්න ඕන. ඒක ප්‍රඥා ඉන්ද්‍රිය. මේ කියන ඉන්ද්‍රිය පහ ශක්තිමත් කරගන්නකොට ඒ පහම බල ධර්ම පහක් බවට පත් වෙනවා. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය කියලා. ශ්‍රද්ධා බලයේ තත්වයට ආවම අශ්‍රද්ධාවෙන් හිත යට වෙන්නේ නැහැ. විරිය බලයේ ශක්ති බවට පත් වුණාන් පස්සේ තේමේ තීන මිද්දයෙන් නැත්තම් කුසීතකයෙන් හිත යට කරන්න බෑ, යට වෙන්නේ නැහැ. ඒ වගේම සති බලය හොඳට ශක්තිමත් වුණාම අසිහියෙන් කවදාකවත් සතිය යට වෙන්නේ නැහැ. සමාධි බලයේ ශක්තිමත් වෙනකොට එතෙන්දී හිත විසිරෙන වික්ෂේපයට යටපත් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රඥා බලය පහළ වෙනකොට අර නොදන්නකම් කියන්නේ නොවැටහීම් ගති, මෝහ ගති එන්නේ නැහැ. මේ කියන විරුද්ධ ධර්මයන් මැඩ පවත්වන ශක්තිය තමයි මේ බල ධර්ම පහ කියන්නේ. ඔය ඉන්ද්‍රිය පහයි බල ධර්ම පහයි ශක්තිමත් වෙනවා මේ භාවනාවේ හිත දියුණු කර ගන්නකොට. ඒවා ශක්තිමත් වෙනකොට තමයි අර ප්‍රතිභාග නිමිත්ත අරමුණේ වැඩි වේලාවක් මනසියෙන් මන නුවණින් එළඹ සිටි වීර්යයෙන් එළඹ සිටි සිහියෙන් යුක්ත මෙනෙහි කිරීමේදී තමන්ගේ චිත්තසංතානයේ අර ප්‍රතිභාග නිමිත්තේ කිඳා බසින්නාක් මේක පාටම එකට සමවැදීමක් සිදු වෙනවා. ඒක තමයි පළවෙනි ප්‍රථම ධානය. එතන අර මුලින් කියපු ධානාංග පහ අංග සම්පූර්ණව ශක්තිමත්ව පිහිටෙනවා. විතර්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග පහ මනමින් පිහිටෙනවා. මේ අංග පහ මනමින් පිහිටීම නිසා තමයි එක ධාන බවට පත් වෙන්නේ. ධාන කියන්නේ ඔය ධානාංග පහ ශක්තිමත්ව පිහිටීම. ඒ ධානාංග පහ ශක්තිමත් උනේ උපචාර සමාධියේදී නීවරණ පහ සම්පූර්ණයෙන් බහා තැබූ නිසායි. නීවරණ පහ යටපත් කළ නිසායි. මේක බොහොම වැදගත් කතාවක්. අපේ සාකච්ඡාව බොහෝ සෙයින් බොහෝ දෙනා දතියුතු කාරණා වශයෙන් හඳුන්වන්නට ඕන.
මේවා දැනගෙන සිටීමෙන් තමයි භාවනාවෙන් අතරමං වී ඉදිරියට වැඩි වෙන්නේ. එනිසා ඒ උපචාර සමාධි අවස්ථාවේ නීවරණ පහ සම්පූර්ණයෙන් යටපත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වෙනවා. ඒක සිදු වෙන්නේ කාමාචර කුසල්සිතේ. කාමාචර ජවන් කුසල්සිතේ. එතකොට ඒ ශක්තිය තමයි මේ අර්පණා කියන අවස්ථාවට උපකාර වෙන්නේ. ඒ විදිහට නීවරණ යටපත් වුණාම දැන් කාමාචර සමාධිය කියන එක චිත්තක්ෂණ 7න් 4 බිඳි යනවානේ. එතන චිත්තක්ෂණ 7යි කියවට මනෝද්වාරා වර්ජනයයි ජවන්සිත 7යි කියන 8ක් තියෙනවා. ඔය 8න් 8 බිඳි යනවා. වෙනස් වෙනවා. දැන් මේ ධ්‍යාන කියන අවස්ථාව එහෙම නෙමෙයි. ඒක චිත්ත වීතියක චිත්තක්ෂණ 7න් සීමා වෙන්නේ නැහැ. ඒක ඊට වඩා බොහෝ වේලාවක් එකම ධ්‍යානසිත පේලියට පහළ වෙවි යනවා. ඒක ඉතා වැදගත් යන එකනේ තමයි අර්පණාව කියන්නේ. අර්පණා කියන එකේ තේරුමත් අප්පේති ව්‍යප්පේති කියන්නේ ඒ පටිභාග නිමිත්තේ සිත සම්පූර්ණයෙන් කිඳා බහිනවා. ඒකට ඉදිරිපත් වෙනවා නැත්නම් ඒක බැඳීගෙන පවතිනවා. ඒක තමයි මේ අර්පණා කියලා පාලිමේ මිශ්‍ර වචනයෙන් අපි කියන්නේ. ඒ අර්පණා කියන මේ ප්‍රථම ධානය ඔය පළමුවෙන් එක චිත්තක්ෂණයකින් ලැබුණට ඒ අවස්ථාවේදී නැසිපියවත් හොලවන්නේ නැතුව නැවත අර භාවනාරමයේ හිත පිහිටුවා ගන්නට ඕනේ. එහෙම අවස්ථාවක දැන් පටිභාග නිමිත්ත අමතක වුණා නම් අදිෂ්ඨාන කරනවා පටිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා. අයිමත් පටිභාග නිමිත්ත තමන්ගේ මුහුණ ඉදිරියේ පහළ වෙනවා. එතකොට පටිභාග නිමිත්තේ තුල මේ හිත අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට අයිමත් ප්‍රථම ධානය පහළ වෙනවා. ඒක ඉතින් ඉක්මනින් බිඳී යනවා. මොකද තාම ලදරු සමාධියේනේ, ලදරු අවස්ථාවනේ ධානයේහි. ඒ නිසා ඉක්මනින්ම හිත නැවත පහතට වැටෙනවා, භවංගයට වැටෙනවා. අයිමත් ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කරනවා. ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියන හිතනකොට මේක මුල් ළඟට එනවා. පහළ වෙනවා. ඊළඟට මේ ප්‍රතිභාග නිමිත්තේහි ප්‍රථම ධානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කොට අයමත් ඒ ප්‍රථම ධාන සමාදින්න පුළුවන් වෙනවා. එහෙම ගිහින් ඊළඟට අදිෂ්ඨාන කරනවා මේක විනාඩි 2ක් පවතිවා කියලා. ඒ අර්පණා සමාධිය විනාඩි 2ක් පවතිවා. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා මේ විතරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ අර්පණාගත වේවා විනාඩි 2ක් පවතිවා. විනාඩි 3ක් පවතිවා, විනාඩි 5ක් පවතිවා ආදි වශයෙන් ඒක ටිකෙන් ටික වේලාව දික් කරන්න පුරුදු වෙනවා. එසේ පුරුදු වීමෙන් මේ ධ්‍යානසිත ටිකෙන් ටික වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඔය අවස්ථා තුන ආවර්ජනය, සමාපජ්ජනය, අදිෂ්ඨානය කියන තුන අනුපිළිවෙලින් හිතට පුරුදු වෙන්න දැන් ඉතින් වේලාව දික් කරගන්න පුළුවන්. විනාඩි 10ක් සමාධිය ධ්‍යානෙ තියාගන්න පුළුවන්. විනාඩි 15ක්, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක් මේ පැයක් ඔහොම දිගට තියාගන්න පුළුවන් වෙනවා සමාධිය, ධ්‍යාන සමාධිය, ධ්‍යාන සමාපත්තිය. එහෙම අදිෂ්ඨාන කරමින් පුරුදු කරනවා. ඊට පස්සේ තවත් එකක් අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත එළඹ සිටීවා, විතරකේචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ අර්පණාගත වේවා. විනාඩි 35ක් පවතිවා, නැත්නම් පැයක් පවතිවා. පැයකින් අවදි වීම සිද්ධ වේවා කියලා හතර අදිෂ්ඨාන කරනවා. ඕවා හිතා ඉන්න එක සැරයක් හිතන්නේ. එහෙම හිතාගෙන ඉන්නකොට මෙන්න ආයමත් ඒ සමාධියේ අර්පණාගත වෙනවා. ඊට පස්සේ පැයකින් හරියටම අවදි වීම සිද්ධ වෙනවා. මේ විදිහට බොහෝ වේලාවක් එකම ඉරියව්වේදී ප්‍රගුණ කරන්න තියෙනවා. ඒක ඉතින් සියවර දහස් වරණක් ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ ප්‍රගුණ කරමින් තමයි ප්‍රතිවේක්ෂා කියන අවස්ථාව ඉදිරියට අපි සාකච්ඡාට තවත් ප්‍රශ්න නැගීම සම්බන්ධව කොහොමද ප්‍රතිවේක්ෂා කරන්නේ කියලා. ඒ සම්බන්ධවත් අපි කරුණු පැහැදිලි කර දෙන්නටම ඕන. දැන් මෙතෙන්දී අපි ඉදිරිපත් කරන්න යෙදුනේ මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි ප්‍රථම අධ්‍යයන ලැබෙන්නේ කොහොමද කියන එක ගැනයි. දැන් ඒ සම්බන්ධව හැඳින්වීම සෑහෙයයි කියලා මා විශ්වාස කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, ධ්‍යාන වාසී භාවය ලබන්නේ කෙසේද? ධ්‍යාන වසීතාව කියන්නේ අත් වශයෙන් යම් පමණක් යම් වේලාවක යම් ඉරියව්වක ඒ වගේම යම් මේ දීර්ඝ කාලයක යම් කෙටි කාලයක මේ සමාධිය හිතන හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන වසීතාවයි.
ඒකට කියනවා පංචවිධ ධ්‍යාන වසීතාව කියලා. පංචවිධ ධ්‍යාන වසීතාව කියන්නේ අදිෂ්ඨාන, ආවර්ජන, සමාපජ්ජන, අදිෂ්ඨාන, වුට්ඨාන, පච්චවේකන කියන කරුණු පහ. ආවර්ජන නිමිත්ත කියලා කියන්නේ තමන් ලබාගත් ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කරනවා. ආනාපාන සති ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා ආවර්ජනා කරනවා. ඊළඟට හිතනවා දැන් මේ තියෙන ප්‍රථම ධානයේනේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ අර්පණාගත වේවා කියලා ඒ සමාධියෙන් අදිෂ්ඨාන කරනවා. ඊළඟට මේ සමාධිය නැත්නම් මේ සමාපත්තිය මේ ධානය මෙච්චර වෙලාවක් පවතිවා කියලා වෙලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවකින් නැගිටීම සිද්ධ වේවා කියලා නැගිටින වෙලාව අදිෂ්ඨාන කරනවා. ඔය කාරණා හතර මුලින් ප්‍රගුණ කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා හිතෙනවා. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය අර්පණාගත වේවා කියලා සමාපජ්ජනිය අදිෂ්ඨාන කරනවා. ඒ වගේම විනාඩි 10ක් පවතිවා කියලා විනාඩි 10ක් අදිෂ්ඨාන කරනවා. විනාඩි 10කින් ධානයෙන් නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔය හතර බොහෝ වේලාවක් ප්‍රගුණ කරන්නට ඕනේ. මේ හතර ඒ විදිහට අදිෂ්ඨාන හැටියටම ඉෂ්ට වෙන්න පටන් ගන්නවා. සමෘද්ධ වෙනවා. ඊළඟට තමයි ප්‍රතිවේක්ෂාව ගන්නෙ. ප්‍රතිවේක්ෂාවට වැඩි වේලාවක් ගන්නෙ නැහැ. ඒ ධානයෙන් නැගිට්ටන් පස්සේ ධානාංග පහ ප්‍රතිවේක්ෂා කරන ක්‍රම දෙකකට. ඒ දෙකකට කියලා කියන්නේ එක එක වෙනම අදිෂ්ඨාන කරන මුලින්. ඊට පස්සේ පහම එකවරට අදිෂ්ඨාන කරනවා. ප්‍රතිවේක්ෂා කරනවා. මේ ප්‍රතිභාග නිමිත්තට හිත නම් වන විතරකේ පැවතුනා කියලා තමන්ගේ හෘද වස්තුවට හිත යොමු කරලා බලනවා. මේ ප්‍රතිභාග නිමිත්ත අරමුණේ හිත හැසිරුවමින් පැවතුණු විචාරයේ පැවතුනා කියලා විතරකේ මෙනෙහි කරනවා. මේ ප්‍රතිභාග නිමිත්තේ හිත පිනවන ප්‍රීතිය පහළ වුණා කියලා ප්‍රීතිය මෙනෙහි කරනවා. මේ ප්‍රතිභාග නිමිත්තේ සිත සැපවත් කළ සුඛය පැවතුනා කියලා හිත මෙනෙහි කරනවා. ඊළඟ මේ ප්‍රතිභාග නිමිත්තෙන් හිත ඉවත් නොවි වික්ෂේපයටපත් නොවි එකඟත්වයෙන් පැවතුනා කියලා ඒකාග්‍රතාව මෙනෙහි කරනවා. කොහොම එකක් වෙනම ඉස්සෙල්ලා මෙනෙහි කරලා ඊට පස්සේ පහම එක වචනෙන් මෙනෙහි කරන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ පහ හිතින් අරමුණු කරගෙන මෙනෙහි කරනවා. ඔය ක්‍රමයෙන් තමයි මේක වසීතාවට පත් කරගන්නේ. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත ඕනෑම වෙලාවක ආවර්ජනා කළ පමණින් හිතට නංව ගන්නවා. ඒක එක වසීතාවක්. ඒකට කියනවා නිමිත්ත වසීතාව. ඊළඟට අසවල් ධානාංග සහිත අර්පණාව සමාධිගත වේවා කියලා සමාපජ්ජනේ මේ අදිෂ්ඨාන පුරුදු කරනවා. මෙච්චර වෙලාවක් ඒ සමාධියේ පවතිවියා කියලා කල්ැතුව සම්වේලාව නියම කරගන්නවා. ඒ වෙලාවේදී මෙච්චර වෙලාවෙම අවදි වීම සිද්ධ වේවා, නැගිටීම සිද්ධ වේවා කියලා උත්හානේ මෙනෙහි කරනවා. ඔය පහ හොඳට ප්‍රගුණ කරගත්තන් පස්සේ ධානාංග පහ එකින් එක මෙනෙහි කරනවා. මෙන්න මේ ක්‍රමයට මේ පංචවිධ වසීතාව හොඳින් ප්‍රගුණ කරගන්නට ඕන ප්‍රථම ධානය ලබාගත් යෝගාවචරය. ඒ ප්‍රථම ධානය ලබාගත්තන් පස්සේ එකපාරටම දෙවි ධානයට යන්න සුදුසු නෑ. ප්‍රථම ධානයේ මේ පංචවිධ වසීතාව නැවත වසීතාවට නම් වෙමින් ධ්‍යාන සමාපatti බොහෝ වාරයක් සමාධිමින් පුරුදු කරන්නට ඕනේ. සියවර දහස් වර හරි ප්‍රථම ධානයේ සමාධියෙන් පුරුදු වෙන්නට ඕනේ. එසේ පුරුදු වීමෙන් යෝගාවචරයාගේ සිතේ නීවරණ බොහෝ වේලාවක් කවදාකවත් එන්නේ නැති හැටියටම යටපත් වෙනවා. බොහෝ වේලාවකට මේ ධානයෙන් නැගිටලා ඉන්න වෙලාවකවත් නීවරණයක් එන්නේ නැහැ. ඒ තරමට හිතේ භාවිතයක් ඇති වෙනවා. මේ විදිහට බොහෝ ආර්ගානක් ප්‍රථම ධානය සමවැදිලා දැන් ඇති කින තරමට ආවම තමයි ඊළඟ ධානයේ සඳහා තියෙන පිළිවෙත අනුගමනය කරන්න වෙන්නේ. ඊළඟ ධානයේ දෙවෙනි ධානයේ සඳහා කළ යුතු වෙන්නේ මෙහෙමයි. අර මුලින්දලාම ආස්වාස ප්‍රස්වාස ආරමුණේ හිත පිහිටුවාගෙන ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කරලා ප්‍රථම ධානයේ සමාදින්න ඕනේ. ඒ කියන්නේ අර වසීතා අනුව. මේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ අර්පණාගත වේවා.
විනාඩි 5ක් පවතිවා විනාඩි 5කින් නැගිටීම වේවා කියලා අදිෂ්ඨාන කරලා සමාදිනවා. සමාදිලා නැගිට්ටන් පස්සේ ධානාංග 5 ප්‍රතිවේක්ෂා කරන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා 5. එතකොට මෙනෙහි කරනකොට වැටහෙනවා මේ ධානාංග 5 විතර්ක විචාර දෙක ඕලාරිකයි. සැලවෙන සුළුයි. නීවරණයන්ට ආසන්නයි. එනිසා මේ විතර්ක විචාර දෙක නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිතව දෙවෙනි ධ්‍යානය අර්පණාගත වුණොත් හොඳයි. එනිසා මීළඟට මට පටිභාග නිමිත්ත අරමුණෙහි ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ဒုတိ ය ධ්‍යානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන අර ආස්වාස ප්‍රස්වාස අරමුණත් එක්ක පටිභාග නිමිත්ත මෙනෙහි කරනවා. පටිභාග නිමිත්ත මෙනෙහි කරගෙන කියන්නේ හිත පිහිටුවාගෙන ඉඳීමේදී කිසි මහන්සියක් නැතුව විතර්ක විචාර දෙක නැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතව ဒုတိ ය ධ්‍යානෙ පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රථම ධ්‍යානයේ සෑහීමට පත් වෙලා සිටිය නිසයි. නැත්තම් ප්‍රථම ධ්‍යානය ගැන ආසාව නැත්තම් ඕනෑකම තවත් බැඳීගෙන තියෙනවා නම් ලබන්න බෑ. ඒ ධ්‍යානාංග වලින් විතර්ක විචාර දෙක මැඩ පවත්වන්න පුරුදු වෙන්නේ එතකොටයි. විතර්ක විචාර දෙක නැති හැටියට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතවත් ဒုတိ ය ධ්‍යානෙ ලැබෙන්න අදිෂ්ඨාන කරගෙන අර පටිභාග නිමිත්තේ හිත පිහිටුවා ගත්තාම අත් වශයෙන් ප්‍රමාණයතුව ဒုတိ ය ධ්‍යාන අර්පණාටපත් වෙනවා. ඉතින්දිත් අර වගේම ඒක පස් ආකාරයකින් වසීතාවට පත් කරගන්නටම ඕනේ. ඒ කියන්නේ ဒုတိ ය ධ්‍යානයටපත් වෙච්ච ගමම්ම ප්‍රතිවේක්ෂා කරන්න යන්නේ නැහැ. සමන්ද තේරෙනවා එතෙන්දි විචාරක විචාරයක දෙක නැහැ, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන තියෙනවා. ඒ නිසා පටිභාග නිමිත්ත එළඹ සිටීවා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානය අර්පණාගත වේවා. එක් විනාඩි 5ක් පවතිවා විනාඩි 5කින් නැගිටීම වේවා කියලා ඔය කාරණා 4 අදිෂ්ඨාන කරනවා. මොකද්ද කාරණා 4? ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන. ඒ 4 නැවත ප්‍රගුණ කරලා තමයි ධානාංග මේ ප්‍රතිවේක්ෂාවට බහින්නේ. ඊට පස්සේ ධානාංග 3 මෙනෙහි කරනවා. මේ පටිභාග නිමිත්ත තුල සිත පිනෙව ප්‍රීතිය පැවතුණා. පටිභාග නිමිත්තේ තුල හිත සැපවත් කළ සුඛේ පැවතුණා. පටිභාග නිමිත්තේම හිත පිහිටියා වූ ඒකාග්‍රතාව පැවතුණා කියලා ඒ තුන වෙන වෙනම මෙනෙහි කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කීප සැරයක් ආවර්ජනා කරනවා, මෙනෙහි කරනවා, ප්‍රතිවේක්ෂා කරනවා. මේ විදිහට තමයි ဒုတိ ය ධ්‍යානයේ ප්‍රගුණ කරගෙන ඊට පස්සේ ඉතින් ඒක 100 වර 1000 වර ප්‍රගුණ කරන්නට ඕනේ, භාවිතා කරන්නට ඕනේ, සමාධියට ඕනේ. ඒකෙදිත් ඔය විදිහට ධ්‍යානෙට සමාදිනවා. හැබැයි නැවත මතක් කරන්නට ඕනේ එකවරට ဒုတိ ය ධ්‍යාන සමාදින්න යන්නේ නැහැ. මුලදීම අර පටිභාග නිමිත්ත වර්ජනා කළ ප්‍රථම ධ්‍යාන සමාදිලා ඒකේ ධ්‍යානාංග මෙනෙහි කරලා ප්‍රතිවේක්ෂා කරලා ඊට පස්සේ තමයි ဒုတိ ය ධ්‍යානට තුලත් වෙන්නේ. ඔය විදිහට ප්‍රගුණ කරන්න ඕනේ ධ්‍යාන දෙකම ප්‍රගුණ කරගෙන යනකොට දැන් ඉතින් සෑහීමකටපත් වුණාම තමයි ဒုတိ ය ධ්‍යානෙට සමයදීලා නැගිලා ධ්‍යානාංග 3 ආවර්ජනා කළාම වැටහෙනවා මේ ප්‍රීතියත් ඕලාරිකයි. ප්‍රීතියට වඩා සුඛ ඒකාග්‍රතාව දෙක සාන්තයි, ප්‍රණීතයි. මේ ප්‍රීතිය නිකන් උද වැඩෙන සුළුයි. නිසා මින් ඉදිරියට විතර්ක විචාර ප්‍රීති තුනම නැති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. එතෙන්දිත් අර වාගේ ආවර්ජන කරලා ප්‍රථම ධ්‍යාන සමාදිලා ဒုတိ ය ධ්‍යාන සමාදිලා එයින් නැගිටලා ඒ ධ්‍යානාංග ප්‍රතිවේක්ෂාවෙන් පසුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව නැතුව සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යාන ලැබේවා කියලා අදිෂ්ඨාන කරගෙන භාවනාව යෙදෙනකොට මෙන්න විතර්ක විචාර ප්‍රීති තුනම නැති සුඛ ඒකාග්‍රතාංග දෙකකින් යුක්ත තුන්වෙනි ධ්‍යානෙ අර්පණාගත වෙනවා. ඒකත් අර වගේම වසීතා පහෙන් වසීතා බාට පමුණවන්න ඕනේ, වසී බාට පමුණවන්නට ඕනේ. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන, පච්චවේක්කන. මේ කියන විදිහට ඒ තුන්වෙනි ධ්‍යානයත් බොහෝ වාරයක් ප්‍රගුණ කරලා කැමති තාක් වේලාවක් ධ්‍යානයෙන් ඉන්න, කැමති කෙටි වේලාවලින් නැගී සිටින්න අදිඨාන පුරුදු කරලා
ඒකෙදිත් දැන් ඉතින් සෑහීමටපත් වෙනන් පස්සේ තමයි හතරවෙනි ධ්‍යානයේ සඳහා වැඩ කරන්නේ. ඒ කියන්නේ අයමත් මුල ඉඳලා ප්‍රථම ධ්‍යානයටපත් වෙනවා, ඒක ආවර්ජනා කරනවා, ප්‍රතිවීක්ෂා කරනවා, දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා, ප්‍රතිවීක්ෂා කරනවා, තුන්වෙනි ධ්‍යානයටපත් වෙලා ඒකින් නැගිටලා ප්‍රතිවීක්ෂා කරගෙන ඊට පස්සේ බලනවා මේ සුඛය කියන එකත් බොහෝසෙන් ඕලාරිකයි. බොහෝසෙන් නොඑක් දෙයට ඇලෙන සුළුයි. එනිසා සුඛ වේදනාවෙන් තොරව උපේක්ඛා වේදනාවෙන් යුක්ත වූ උපේක්ඛා ඒකාග්‍රතා ධානාංග දෙකකින් යුක්ත වූ චතුර්ථ ධානය ලැබුණොත් හොඳයි කියලා අදිෂ්ඨාන කරගන්නවා. අදිෂ්ඨාන කරගෙන අර වගේම මේ ප්‍රතිභාග නිමිත් එළඹ සිටීවා. ඒ වගේ විතර්ක විචාර ප්‍රීති සුඛ කියන මේ අංග හතරෙන්ම තුරුවනා වූ උපේක්ඛා ඒකාග්‍රතා අංග දෙකෙන් යුක්ත වූ චතුර්ථ ධානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගෙන සම්පේයකටපත් වෙනවා. දැන් මේක ලේසි වෙනවා, අනුපිළිවෙලින් දියුණු වෙනවා. ඒකත් ලැබුණාන් පස්සේ අර විදියටම ආවර්ජන සමාපජ්ජන අදිඨාන බුද්ධාන පච්චවේක්කන පස් ආකාරයෙන්ම මේක ප්‍රගුණ කරගන්න ඕන, වශී කරගන්නට ඕනේ. අර වගේම සීවර 10 වර ඒ සමාධියට සමාධි ධ්‍යාන සමාධියෙන් ප්‍රගුණ කරගත්තන් පස්සේ යෝගාවචරය දැන් ධ්‍යාන ක්‍රීඩාවක් වාගේ ප්‍රථම ධ්‍යානයේ, ဒုတိ ය ධ්‍යානයේ, තෘතිය ධ්‍යානයේ, චතුර්ථ ධ්‍යානයේ වහවහාම සමාදින්න සමර්ථ වෙනවා. සමහර තත්පර ගානකින් මේ නැගිට ඊළට යන්න සමර්ථ වෙනවා. මේ තරමට ධ්‍යාන හතරම වසීතා බවට පමුණවා ගන්න ඕනේ. මෙන්න මේ තත්ත්වයටපත් වෙනන් පස්සේ තමයි විපස්සනාවට යනවා නම් හැරෙන්නේ. හැබැයි අපේ పూర్ව ආචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා ආනාපාන ධ්‍යානෙන් පමණක් නොනැවති සතර කමඨහන් සම්පූර්ණ කරගෙන විපස්සනාට හැරෙන්න පුරුදු වෙන්න කියලා. සතර කමඨහන් කියන්නේ දැන් මේ ආනාපාන සතියෙන් ධ්‍යානලාභී වුණා. ඊළඟට බුද්ධානුස්සති, මෛත්‍රී, අසුභ සති, මරණ සති. මේ හතරක් ප්‍රගුණ කරගන්නට ඕනේ. බුද්ධානුස්සතියයි මරණානුස්සතියයි දෙකෙන් ලැබෙන උපචාර සමාධි පමණයි. ඒක ලබන්නටම ඕනේ. මේ මෛත්‍රී භාවනාවෙන් ධ්‍යාන තුනක් උපදවා ගන්න පුළුවන්. ඒක ඉතින් ධ්‍යාන ප්‍රභේද සැලකුවොත් ධ්‍යාන ප්‍රථම ධ්‍යාන 528, ဒုတိ ය ධ්‍යාන 528 කොහොම තියෙනවා. ඒවා ප්‍රගුණ කරගන්නට ඕනේ. ඊළඟට පිළිකුල් භාවනා ක්‍රම දෙකක් තියෙනවා. සවිඥානික අසුභ, අවිඥානික අසුභ කියලා. දෙතිස් කුණපයේ සවිඥානික අසුභයයි. ඒකේ දෙතිස් කුණප එකක් ගානේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවන්නට ඕනේ. අවිඥානික දසාසුභ තියෙනවා. ඒ දසාසුභයට ප්‍රථම ධ්‍යාන 10ක් උපදවන්නට ඕනේ. ඔය ටික සම්පූර්ණ කළන් පස්සේ තමයි අපේ පූර්වාචාර්යයන් වහන්සේලා මේ විපස්සනාට හැරෙන්නේ. ඒකට යෝගාවචරයා අතරමං වෙන්නේ ආරක්ෂා සහිත භාවනා දියුණු වෙනවා. ඒ ප්‍රථම ධ්‍යානයේ පටන් ඉදිරියට ධ්‍යාන ශක්තිය දියුණු කරගෙන මේ සතර කමඨහන් සම්පූර්ණ කරගෙන ඊළඟට මේ ධාතු මනසිකාරයෙන් රූපකයට හිත ඇතුල් කරලා රූපකයේ රූප ධර්ම, බාහිර රූප ධර්ම, ඒ වගේම තම සංතානෙහි නාම ධර්ම, බාහිර සංතාන නාම ධර්ම අරමුණු කරගෙන අනුපිළිවෙලින් විපස්සනා වඩන්නට ඕනේ. ඒ සම්බන්ධ දීර්ඝ විස්තර කළ යුතු බැවින් ඒක අවස්ථාව ඉදිරියේ තබා ගනිමු. දැන් මේ මොහොතේදී මෙතෙක් වේලා අපි සෑම දිනම මේ ආනාපාන සතිය ගැන වැඩි විස්තර සාකච්ඡාවකට සවන් දුන්නා. ඇත්ත වශයෙන්ම මේවා එක සැරයක් අහලා මදි. බොහෝ වාරයක් අහන්න ඕන, බොහෝ වාරයක් සාකච්ඡා කරන්න ඕන, බොහෝ වාරයක් සිතා මෙනෙහි කරලා මතක තබා ගන්නට ඕනේ. එහෙම කරුණු මෙතන කියුනේ. එනිසා මෙතෙක් වේලා අපි සාකච්ඡා කළ මේ ධර්ම කාරණා තුලින් අපේ චිත්තසංතානයන් වැඩුණා වූ කුසල ශක්තිය අපේ මේ ජීවිතයේදී මතු භවයන්හිදී නිවන් දකිනා තුරු උපනුපන්තන ධානලාභීව විපස්සනා ඥානලාභීව අපේ සංතාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණයෙන් වර්ධනය කරගෙන අප සෑම දිනාටත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අවබෝධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අජරාමර ශාන්ත නිවන් සුවය ලබන්නට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. සෑම දිනාට තෙරුවන් සරණයි.